අයිබෝන් අපේ දරුවන් සියලු දෙනාටම අද දේශනය සඳහා සියලු දෙනාම අපි ආදරයෙන් පිළිගන්නවා. දරුවනි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලෝගේ මාකටිං සබ්ජෙක්ට් එකේ ඉන්න ස්පෙෂල් සබ්ජෙක්ට් එකක්. ඕගොල්ලෝ දැනගත යුතුම ටොපික් එකක් ගැන තමයි අද අපි කතා කරන්නේ අලෙවි කරන පරීක්ෂණ. හරි. ඔයාලා කවදා හරි මොන හරි දෙයක් සම්බන්ධව පරීක්ෂණයක් කරලා තියෙනවද? ඔව්නේ. අපි විවිධාකාරයේ පරීක්ෂණ කරලා තියෙක පාසලේදී වෙන්න පුළුවන් එහෙම නැත්නම් රැකියාවේදී වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් ඔයාගේ ව්‍යාපාරය වෙනුවෙන් ඔයා පරීක්ෂණ කරලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. හරි. අද අපි කතා කරන්නේ ඊට වඩා වෙනස් නමුත් ඒ හා සමාන වෙන අලෙවි කරන පරීක්ෂණ. එතකොට අලෙවි කරුවන් දැන් අපි ඔයගොල්ලන් සැලකන්නේ අනාගත අලෙවි කරුවන් එහෙම නැත්නම් ඔයාගේ ව්‍යාපාරේ ඔයා තමයි පුතේ අලෙවි කරන කටයුතු වල නියැලෙන්න කියලායි අපි බලාපොරොත්තු වෙන්නේ. හරි. ඒ වුණොත් මේ අලෙවිකරණ කියන විෂයට ඇයි අපි මේ පරීක්ෂණ කියන දේ සම්බන්ධ කරලා මාකටිං රිසර්ච් අලෙවිකරණ පරීක්ෂණ සම්බන්ධව අධ්‍යයනය කළ යුත්තේ? අලෙවිකරුවෙක්ට මොන හේතුව නිසාද අලෙවිකරණ පරීක්ෂණ සම්බන්ධයෙන් අවබෝධයක් තිබිය යුත්තේ? අනේ ඒ දේ අපි දැන් අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඔයාලා දන්නවා අලෙවිකරණය කියන්නේ අපේ ව්‍යාපාර ආරේ තියෙන කී කන්සෙප්ට් එකක් නේද? කී පාර්ට් එකක්. එතකොට අලෙවිකරණය අසාර්ථකයි කියන්නේ අපේ සම්පූර්ණ ව්‍යාපාරයේම අසාර්ථක කියන මට්ටමට යන්න පුළුවන් ඉඩකඩ වැඩි. හරි. ඒ නිසා අලෙවිකරණය අපි සාර්ථකව සිදු කළ යුතුයි. එතකොට මේ අලෙවිකරණ කටයුතු සිදු කරද්දී අපිට සිද්ධ වෙනවා අලෙවිකරණ පරීක්ෂණ සිදු කරා. හරි. අපේ වෙළඳපොළ සම්බන්ධව අපිට පරීක්ෂණයක් සිදු කරන්න වෙනවා. අද දේශනීය තුලින් පුතේ අපි කවර් කරන්න බලාපොරොත්තු වෙන්නේ අලෙවිකරණ පරීක්ෂණවල තියෙන මොකක්ද අලෙවිකරණ පරීක්ෂණයක් කියන්නේ? ඇත්තටම අලෙවිකරණ පරීක්ෂණ ක්‍රියාවලිය මොකක්ද? මේක ව්‍යාපාරයකට සම්බන්ධ වැදගත් වෙන්නේ කොහොමද? හරි. ඒතර අලෙවිකරණ මිනුම් මොනවද? මෙන්න මේ වගේ දේවල් පිළිබඳව අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. දැන් පරීක්ෂණයක් කරන්නේ ඇයි අපි? මොන හරි දෙයක් අවසානයේදී නිගමනයක් අපි එළඹෙනවනේ. පරීක්ෂණයක අවසානයේදී අපි නිගමනයකට එළඹෙනවනේ. හරි. එතකොට මේ වෙළඳපළ තුල වෙළඳපළ පරීක්ෂණ අපි සිදු කළ යුතු වන්නේ ඇයි? ඔයාලා ව්‍යාපාරයක් කරගෙන යනවා නම් අපේ මූලිකව අපි සම්බන්ධ වෙන පාර්ශවය තමයි පාරිභෝගිකයින්. නේ පාරිභෝගිකයින් අපේ භාණ්ඩ හා සේවාවන් මිලදී ගන්න පාර්ශවය වෙනවා. එතකොට අපේ පාරිභෝගිකයින්ගේ තියෙන අවශ්‍යතාවයන් උමනාවන් තෘප්තිමත් කරන්න තමයි අපි ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ. එතකොට මේ පාරිභෝගික අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමේදී ඒ වගේම වෙළඳපළට අනුව අපි හැඩ ගැසීමේදී තරඟකරුවන් එක්ක අපි කටයුතු කරගෙන යද්දී ඒ වගේම අපිට සිද්ධ වෙන අනෙකුත් විවිධ පාර්ශවයන් එක්ක විවිධ මට්ටමේ සම්බන්ධතාවයන් ගොඩනගා ගන්න මෙන්න මේ අවස්ථාවල අපි අලෙවිකරණය සම්බන්ධව විවිධ තොරතුරු එකතු කරනවා. අපි අපේ මීට කලින් දේශනාවේදී කතා කරා වෙළඳපොළ තොරතුරු පද්ධතිය පිළිබඳව. හරි අපි තොරතුරු එකතු කරනවා. ඒ තොරතුරු මොනවද කරන්නේ? අපි විශ්ලේෂණය කරනවා. අවසානයේදී නිගමනයකට එළඹෙනවා. නේද? අපි අපේ සාමාන්‍ය ජීවිතෙත් ඒ වගේනේ. දැන් ඔයගොල්ලන්ට තීරණයක් ගන්න තියෙනවා නම් අපි තීරණයක් ගැනීම කියන එක ඊටාම සරල පියවර කීපයකින් කරනවා කියලා තමයි ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ. නමුත් දැන් හිතන්නකෝ අද ඔයගොල්ලෝ රැයට කෑම කන්නේ මොනවද කියලා හිතන්න. හරි මම ඊටාම සරල උදාහරණයක් කියන්නම්. ඔයගොල්ලෝගේ රාත්‍රී ආහාරයේ විය යුත්තේ කුමක්ද කියලා ඔයගොල්ලෝ දැන් හිතනවා කියලා හිතන්න. හරි. එimhe ප්ලෑන් කරනකොට ඔයාලට හිතෙන්න පුළුවන් අද රැයට අපි බත් කෑවොත් හොඳයි. නේද? එහෙම නැත්නම් තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි ඉන්දියාවට යනවා. හරි. තවත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි ලංකාවට. දැන් මේ හැම දෙයක්ම අපිට තියෙන විවිධ විකල්ප කීපයක් තියෙනවනේ. මේ විකල්පයන්ගෙන් ඔයාලට ඕනේ තෝරගන්න අපි බඩේ ඉන්දියාවකද කාන්දාද රැයට ආහාරයට ගන්න. මේ සම්බන්ධව තීරණය කරද්දී ඔයා සලකලා බලනවා අද දවස කොහොමද ඔයාට? ගොඩාක් මහන්සි වුණ දවසක්. හරි. එහෙම නැත්නම් අද ඔයාට රෑ කෑම හදන්න පුළුවන් විදිහේ වාතාවරණයක් ඔයාට තියෙනවා. ඊළඟට ඔයාට යන කොස්ට් එක බලනවා ඔය. නේද? ගෙදර ඉන්න ප්‍රමාණයත් එක්ක මාංගෙනාවොත් මෙච්චරයි. හරි. රෑට කෑමට අපි බත් ඇදුවොත් මෙච්චරයි. ඉන්දියාපු වලට ගියොත් මෙච්චරයි. ඊළඟට
රුචි අරුචිකම් බලන්න වෙනවා. ගෙදර ඉන්න අයද නේද? තාත්තලා කැමති නෑ බං. ගන්න සිද්ධ වෙලා තියෙනවා මේ තීරණය ගන්නදී. ඔයාලට දැන් බලපාපු සාධක කීපයක් තිබ්බා. ඒ දේවල් ඔයාලට සිද්ධ වුණා ඇනලයිස් කරලා ගෙදර ආයේ වැඩිපුර කැමති. හරි ඒ නිසා අපි වාන් වලට යනවා කියලා. දැන් මේ වගේ තීරණයක් අපිට ගන්න සිද්ධ වෙන්නේ අපිට ලැබෙන තොරතුරු අපි එකතු කරන්න ඕන. එකතු කරලා විශ්ලේෂණය කරන්න ඕන. සහ නිරූපණ අවසානයේදී අපි නිගමනයකට එළඹෙන්න සිද්ධ වෙනවා. දැන් අපි කතා කරන්නේ වෙළඳපොළ පරීක්ෂණ සම්බන්ධයෙන් නම් පළවිකරණ පරීක්ෂණ සම්බන්ධයෙන් නම් මෙතනදී අපිට සිද්ධ වෙනවා මෙන්න මේ වගේ පරීක්ෂණයකට ලක් කරන්න. අපි උදාහරණයක් විදිහට ඕගොල්ලන්ට ගන්න පුළුවන්. හිතන්න ඕගොල්ලෝගේ ටවුන් එකේ හරි එහෙම නැත්නම් මෙතන මම සඳහන් කළ විදිහට කොළඹ උද කැන්ඩි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඉත ගාලේ වෙන්න පුළුවන්. හරි වාගේ නගරේ වෙන්න පුළුවන්. ඔයාට ඕනේ අලුතෙන් රෙස්ටුරන්ට් එකක් ආරම්භ කරන්න. හරි දැන් ඔයා මේ රෙස්ටුරන්ට් එක ආරම්භ කරන්න කලින් තොරතුරු එකතු කරන්න සිද්ධ වෙනවා. හරි කොච්චර පාරිභෝගිකයන් ප්‍රමාණයක් ඉන්නවද ඒ නගරයේ ආශ්‍රිතව? ඒ වගේම රෙස්ටුරන්ට් කීයක් තියෙනවද? සහ පාරිභෝගිකයන් කැමති ආහාර වර්ග කොහොමද? අනිකුත් රෙස්ටුරන්ට් වල තියෙන මිල ගණන් කොහොමද? හරි ඊළඟට අපි රෙස්ටුරන්ට් එක ස්ටාර්ට් කරන්න යන ප්ලේස් එක කොයි වගේද? මෙන්න මේ වගේ කරුණු කීපයක් ඔයාලට සිද්ධ වෙනවා. හොයලා බලන්න. නේද? මේ දේවල් අපි විශ්ලේෂණය කරලා තමයි අවසානයේ තීරණය කරන්නේ මොන ස්ථානයේද අපි අපේ වෙළඳසැල ආරම්භ කරන්නේ. මොන මිල ගණන්ද අපි පාරිභෝගිකයින්ට ලබා දෙන්නේ? මොන වගේ ආහාරද අපි අලෙවි කරන්නේ? මෙන්න මේ දේවල් තීරණය කරන්නේ අපේ වෙළඳපොළෙන් ලබා ගන්න තොරතුරු මත. නේද? එහෙනම් ඔයාත් ඔයාගේ ව්‍යාපාරය හරි නොසලකිල්ලෙන් ආරම්භ කරන්නේ නැහැ. ඔයගොල්ලෝ පොඩක් හිතලා බලනවා මම මෙතන බිස්නස් එකක් මොකක් හරි වෙළඳසැලක් ආරම්භ කරොත් හරි එතනට කස්ටමර්ස්ලා එයිද? හරි ඒ වගේම මේ මිල ගණන් සුදුසුයිද? මේ ස්ථානය සුදුසුයිද? හරි ඒ ආහාර වර්ග සුදුසුයිද? මෙන්න මේ දේවල් ඔයගොල්ලොන්ට සලකලා බලන්න සිද්ධ වෙනවා. හරි. එතකොට අපි අලෙවිකරුවන් විදිහට අලෙවිකරණ පරීක්ෂණ සිදු කළ යුතුයි. ඇයි අපි අලෙවිකරණ පරීක්ෂණ සිදු කළ යුතුයි? අපිට තියෙන අවදානම් අවම කරගන්න පුළුවන්. හරි. අපි අලෙවිකරුවන් විදිහට කටයුතු කරද්දී අපිට තියෙනවා වෙළඳපොළ තුල අවදානම්. මේ භාණ්ඩය හෝ සේවාව පාරිභෝගිකයින් මිලදී ගන්නත් පුළුවන්. එහෙම නැති වෙන්නත් පුළුවන්. හරි අපි වෙළඳපොළ තරඟකාරීත්වයට මුහුණ දෙනකොට අපි සාර්ථක හෝ අසාර්ථක ව්‍යාපාරිකයින් බවට පත් වෙන්න ඉඩකඩක් තියෙනවා. ඒකට අපි ඉන්නේ නිතරම අවදානමෙක. හරි මෙන්න මේ අවදානම අවම කරගන්න නම් අපිට සිද්ධ වෙනවා වෙළඳපොළ පිළිබඳව තොරතුරු එකතු කරගන්න ඒ සඳහා පරීක්ෂණ කරන්න ඕනේ. එහෙම වුණොත් අපිට පුළුවන් වෙනවා වැරදි තීරණ ගැනීමෙන් වළකින්න. හරි ඔයගොල්ලෝ ගන්න තීරණ අලෙවිකරුවන් විදිහට ගන්න තීරණ වැරදි තීරණයන් නොවි වළක්ව ගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ අලෙවිකරණ පරීක්ෂණ පවත්වන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් වෙනවා පුතේ පාරිභෝගිකයින් පිළිබඳ හොඳ අවබෝධයක් ගන්න. ඇත්තටම අපි පාරිභෝගිකයාට ඕනේ දේ දෙන්නේ නැත්නම් අපේ ව්‍යාපාරයේ පැවැත්මක් තහවුරු වෙයිද? එහෙම වෙන්නේ නේද? අපිට පාරිභෝගිකයින්ට අවශ්‍ය වෙන දේ දෙන්න දුන්නේ නැත්නම් අපේ ව්‍යාපාරයේ රඳා පැවැත්මක් නැති වෙනවා. හරි? අපි මොනවා හරි දෙයක් හදලා දුන්නාට අපෙන් ගන්නවද කවුරුත් නැහැ. අනිත් අයට ඕනේ දේ තමයි අපි දෙන්න ඕනේ. ඒකට පාරිභෝගිකයින්ගේ තියෙන අවශ්‍යතාවය මොකක්ද? උන්ගේ තියෙන රුචිකත්වය මොකක්ද කියන එක අපි අවබෝධ කරගන්න ඕන අලෙවි කරයන් විදිහට. ඒ වගේමයි අපිට තරඟකාරීත්වයේ වාසි ලබා ගන්න. හරි වෙළඳපොළ තුල තරඟකරුවන් රාශියක් නැති රෙස්ටුරන්ට් එකක් ස්ටාර්ට් කරනවා කියලා හිතන්න. එහෙම වුණා තවත් ඕන තරම් රෙස්ටුරන්ට් තියෙනවා වෙන්න පුළුවන්. අපි නගරේ නේද? ඒතර මේ රෙස්ටුරන්ට් වලින් අපේ රෙස්ටුරන්ට් එක වෙනස් වෙන්නේ කොහොමද? හරි ඒ වගේම අපි එකකින් තරඟකාරී වාසි ලබා ගන්න කොහොමද කියන එක තීරණය කරන්න පුළුවන් වෙනවා මෙන්න මේ අලෙවිකරණ පරීක්ෂණ හරහා. ඒ වගේම ව්‍යාපාරයක් තුළ පවතින සම්පත් කාර්යක්ෂමව භාවිතා කරන්න. හරි හරියාකාරව භාවිතා කරන්න අපිට භාවිතා කරන්න පුළුවන් අලෙවිකරණ පරීක්ෂණ. මෙන්න මේ වගේ විවිධාකාරයේ වැදගත්කම් කීපයක් තියෙනවා පුතේ අලෙවිකරණ පරීක්ෂණ වල.
හරි අපිට මේකෙදී එතකොට විවිධ සේවාවන් ලබා දෙන්න පුළුවන් වෙනවා. අපේ සම්පත් වෙන් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම වෙළඳපොළ පරීක්ෂණ පවත්වුවොත් අපිට නීති රීති රජයෙන් බලාපොරොත්තු වෙන විවිධ නීති රීතීන් තියෙනවා. ඒ නීතිමය අවශ්‍යතාවයන් ඉටු කරන්න පුළුවන් වෙනවා. හරි. පිරිවැය අවම කරගන්න පුළුවන් වෙනවා. අපිට වෙළඳපොළ පිළිබඳ තොරතුරු, මුදල් පාලනය පිළිබඳ තොරතුරු වෙන මේ වගේ දේවල් ලබා ගන්න හැකියාවක් ලැබෙනවා. මේ වෙළඳපොළ අලෙවිකරණ පරීක්ෂණ තුල. හරි. ඒකට අලෙවිකරණ පරීක්ෂණය අපි මේ විෂය පතය කියන එක ගත්තොත් එහෙම අපි විවිධාකාරයේ පරීක්ෂණ පවත්වනවා. හරි. දැන් ඔයගොල්ලන්ට ව්‍යාපාරයක් පවත්වගෙන යද්දී සිද්ධ වෙනවා තමයි විවිධාකාරයේ පරීක්ෂණ පවත්වනවා. මේකේ එක වර්ගයක් තමයි අපිට නිෂ්පාදන පරීක්ෂණ කියලා කියන්නේ. හරි. අපේ නිෂ්පාදනයන් සම්බන්ධව තමයි මෙතනදී පරීක්ෂණ පවත්වන්නේ. හරි. එතනදී පවතින සම්පත් සහ අලුතෙන් නිෂ්පාදනය කරන්න යන නිෂ්පාදන සම්බන්ධව තොරතුරු එකතු කරන්න පුළුවන්. අපිට පවතින සම්පත් මොනවද? ඒ වගේම අලුතින් අපිට තියෙන නිෂ්පාදන මොනවද කියන සම්බන්ධව අපිට තොරතුරු එකතු කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන්. හරි සෙලෝන් තේ කර්මාන්තය ගත්තොත් එහෙම අපි දැන් තේ හරි හැමෝම පාවිච්චි කරන දෙයක් නේ තේ කියන්නේ මෙතනදී බලන්න පුළුවන් තේ පාරිභෝගිකයින්ගේ තියෙන රුචිකත්වය කොහොමද? හරි කැමති මොන තේවරද කියලා අපිට බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා හිතන්නකෝ යෝගර්ට් අයිස්ක්‍රීම් වගේ නිෂ්පාදනවල දැන් හඳුන්වලා දෙන්න කලින් වෙළඳපළට ඔයා බලන්න ඕනේ මොකක්ද පාරිභෝගිකයින් මේ රසවලට කැමතිද? ඒ වගේ අසාර්ථක වුණ නිෂ්පාදන ඕන තරම් වෙළඳපොළ තුල තියෙනවා. බිස්කට් සමාගමක් තියෙනවා මම ඒක නම කියන්නේ. ඒ වගේ හඳුන්වලා දුන්න එක බිස්කට් වර්ගයක් වෙළඳපොළ තුල අසාර්ථක වෙලා තියෙනවා. ඇත්තටම අපි හැමදාම දැන් හිතන්නකෝ ප්‍රසිද්ධ බිස්කට් සමාගම් වලින් උනත් හඳුන්වලා දෙන විවිධාකාරයේ බිස්කට් වර්ග තියෙනවානේ. ඒ හැම නිෂ්පාදනයක්ම වෙළඳපොළ තුල රඳා පවතිනවද අකණ්ඩව නේ. ඒවා පරීක්ෂණ මට්ටමින් හඳුන්වලා දෙනවා වෙන්න පුළුවන්. හරි. එතකොට ඒ පරීක්ෂණ මට්ටමින් හඳුන්වලා දෙන නිෂ්පාදන අසාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාත් දැනගන්න ඕන වාගේ ව්‍යාපාරය තුල හරි නිෂ්පාදනයක් අලුතෙන් හඳුන්වලා දෙනවා නම් එහෙම නැත්නම් තියෙන නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරනවා නම් මොකද්ද සිද්ධ කරන්න ඕනේ? වෙළඳපොළ පරීක්ෂණයක් සිදු කරන්න අවශ්‍ය වෙනවා. හරි. ඒ වගේම තමයි අපි ඇසුරුම්කරණය සම්බන්ධයෙන් ගත්තත් ඒ වගේ අපිට පුළුවන් විවිධ විදිහට පැකේජ් එක වෙනස් කරලා බලන්න. හරි. එහෙම වෙනස් කරනකොට පාරිභෝගිකයින්ගේ මිලදී ගැනීම වර්ධනය වෙනවද නැද්ද කියලා ඔයාලට අවබෝධයක් ගන්න හැකියාවක් තියෙනවා. හරි. ඒ ප්‍රොඩක්ට් නිෂ්පාදනය සම්බන්ධයෙන් අපි පරීක්ෂණ කරේ. ඊළඟට මිල පරීක්ෂණය කරන්න පුළුවන් අපිට. වෙළඳපොළ පවතින මිල ගණන් පිළිබඳව අධ්‍යයනය කරලා ඒ මිල ගණන් වලට අනුව අපිට තීරණය කරන්න පුළුවන් අපේ මිල ගණන් කොහොම විය යුතුද කියලා. ඔයාලා එහෙම කරනවා නේද? අපේ ප්‍රොඩක්ට් එකත් එක්ක අනිත් ව්‍යාපාරවල තියෙන ප්‍රොඩක්ට් වලට දීලා තියෙන ප්‍රයිස් එක කොහොමද කියලා බලනවා. චාර්ජස් කොහොමද අය කරන්නේ කියලා බලනවා. ඒ බලලා තමයි අපි තීරණය කරන්නේ මොකද? වඩාත්ම සුදුසු මිල ගණන් මොනවද කියන එක නේද? දැන් ඔයගොල්ලෝ නිතරම කරන දෙයක් තමයි ගෘහ උපකරණ මිලදී ගන්නවනේ. ගෙවීමේ ක්‍රමයට මෙන්න මේ වගේ අවස්ථාවල ඔයගොල්ලෝ බලනවා. අපි මේ එතන ABC කියලා ආයතන තුනක් තියෙනවා කියලා. ඒතකොට ඒ කියන ආයතනයෙන් මිලදී ගත්තොත් අපිට කොච්චර ප්‍රමාණයක් මාසික වාර්ෂික විදියට ගෙවන්න සිද්ධ වෙනවද? සහ ඒ වෙනුවෙන් ගෙවන්න සිද්ධ වෙන අමතර මුදල් ප්‍රමාණය කොච්චරද කියලා ඔයගොල්ලෝ ගණන් හදනවා. හරි. ඊට අමතරව ඔයගොල්ලෝ හිතන්න ගෘහස්ත උපකරණ වලට විතරක් නෙමෙයි මේ වගේ තවත් ඕකොල්ලෝ වෙනත් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී සංසන්දනය කරලා බලනවා මිල ගණන. හරි මිල පරීක්ෂණයක් සිදු කරනකොට අලෙවිකරුවන් විදිහට අපි කරන්න ඕන පාරිභෝගිකයන් එහෙම අලෙවි දැන් බලන්න අපි කතා කරේ පාරිභෝගිකයන්ට පැත්තෙන්නේ පාරිභෝගිකයින් බලනවා මිල ගණන් සම්බන්ධයෙන්. එහෙනම් අලෙවිකරුවන් ඒ පිළිබඳ අවබෝධයක් ඇතුව වැඩ කරන්න මොකද්ද සිදු කරන්න ඕනේ? මිල පරීක්ෂණයක් සිදු කරන්න අවශ්‍ය වෙනවා. හරි ඊට අමතරව වෙළඳපොළ පිළිබඳව අධ්‍යයනය කරන්න. ඒකට අපි කියනවා වෙළඳපොළ පරීක්ෂණ කියලා. හරි පුතේ වෙළඳපොළේ ප්‍රමාණය කොහොමද? ඒ වගේම විභව ගණදෙනු කරුවන් කොහොමද? අලුතින් ඇති වෙලා තියෙන ට්‍රෙන්ඩ්ස් මොනවාද? මෙන්න මේ දේවල් පිළිබඳව අපි අධ්‍යයනය කරලා බලනවා. හරි දැන් අපි බලනවා සංචාරකයින්ගේ අපේ රටට පැමිණීමේ වර්ධනයක් පෙන්වනවද නැද්ද? හරි දකුණු ආසියාතික රටවල් වලට සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් තියෙනවද? එහෙම නැත්නම් වර්ධනයක් තියෙනවද කියලා අපි බලනවා. ඊළඟට අපි තව බලනවා
විවිධාකාර ණය පහසුකම් ක්‍රම හඳුන්වලා දීලා ඒ දේවල් සාර්ථකද කියලා. අපි පාසල් වලට ඒ වගේ ඩිජිටල් අධ්‍යාපන ක්‍රම නේද හඳුන්වලා දීලා බලනවා මේ ක්‍රමයන් සාර්ථකද අසාර්ථකද කියලා. ඒ වගේ තමයි වෙළඳපොළ පිළිබඳවත් අපිට පුළුවන් විවිධාකාරයේ පරීක්ෂණ පවත්වන්න. ඒ පරීක්ෂණ තුලින් අපිට අවශ්‍ය වෙන තොරතුරු ලබා ගන්න පුළුවන්. හරි. ඊළඟට ප්‍රොමෝෂන් රිසර්ච්. අලෙවිකරුවන් විදිහට අපි ඊතරම කරන දෙයක් තමයි අපේ භාණ්ඩ හෝ සේවාවන් අපි ප්‍රවර්ධනය කරනවා. අනිත් අය අතර ප්‍රචලිත කරනවා කියන එක තමයි ප්‍රවර්ධනය කරනවා කියලා අපි අදහස් කරන්නේ. හරි. එතකොට අපි මේ ප්‍රචාරණ ක්‍රම භාවිතා කරන්නේ අපේ භාණ්ඩය පිළිබඳව අනිත් අය ඒ කියන්නේ නිකුත් පාර්ශවයන්ට අවබෝධයක් ලබා දෙන්න. නේද? එතකොට අපි ප්‍රචාරණය කරනකොට එක ලැන්ග්වේජ් එකක් විතරක් යූස් කරනවා කියලා හිතන අපි සිංහල විතරක් භාවිතා කරනවා. එතකොට අපේ රටේ තවත් වෙනත් ජාතීන් වලට අදාළ පාර්ශවය ඉන්නවනේ පාරිභෝගිකයින්. මෙන්න මේ පාරිභෝගිකයින් අපිට ගිලිහෙන්න පුළුවන්. ඒ නිසා අපි භාෂා තුනම භාවිතා කරනවා. ඒ විදිහට අලෙවිකරණ කටයුතු කරන අවස්ථාවනොත් ඕගොල්ලෝ දැකලා ප්‍රවර්ධන කටයුතු සිදු කරන අවස්ථාවන් දැකලා තියෙනවා. එහෙනම් අලෙවිකරුවන් විදිහට හරි ප්‍රවර්ධනයේ පිළිබඳ අපිට පරීක්ෂණ සිදු කරන්න සිද්ධ වෙනවා. හරි. දැන් මේ පරීක්ෂණයක් සිද්ධ කරන්නේ කොහොමද? අපි මොනවද මේ අලෙවිකරණ පරීක්ෂණවල තියෙන process එක? steps මොනවද? අලෙවිකරණ පරීක්ෂණ පවත්වාගෙන යන්න පුළුවන් steps මොනවද? පියවරයන් මොනවද? අපි දරුවනේ බලන්න ඕනේ මුලින්ම හරි පවතින ගැටලුවක් තියෙනවද? අපි ඇත්තටම පරීක්ෂණයක් පවත්වන්නේ මොන හරි දෙයක් හොයාගන්නනේ අවසානයේදී නේද? ඒත් අපිට තියෙන ගැටලුව මොකක්ද? හරි ප්‍රශ්නයක් තියෙනවා. ගැටලුවක් කියන්නේ මොකක්ද? පවතින తত্ত্বය සහ අපි අපේක්ෂා කරන తত্ত্বය අතර තියෙන වෙනස තමයි ගැටලුව කියලා හඳුන්වන්නේ. හරි. ඒතර අපි ඇත්තටම වෙළඳපොළ තුල අපි බලාපොරොත්තු වන తত্ত্বය සහ නව පවතින తত্ত্বය පිළිබඳව ගත්තාම අපිට වෙනසක් පෙන්වන්න කරනවා නම් අන්න ගැටලුවක් තියෙනවා. නේද? දැන් මේ ගැටලුව අපි විසඳ ගන්න අවශ්‍ය වෙනවනේ. ඒ සඳහා අපිට සිද්ධ වෙනවා පරීක්ෂණ පවත්තා. හරි. අපි කළ යුතු දේ මොකක්ද කියලා අපි ගැටලුව අඳුන ගන්න ඕනේ. හරි? ගැටලුව අඳුනගෙන හරි ඒ අරමුණ දැන් අපේ අරමුණ වෙන්නේ මේ ගැටලුවට විසඳුමක් හොයාගන්න එකනේ. ඒ සඳහා අවශ්‍ය වෙන අපිට ප්‍රශ්නාවලියක් සකස් කරගන්න පුළුවන්. හරි. උදාහරණයක් විදිහට අලුතෙන් අපි කොෆි ෂොප් එකක් ආරම්භ කරනවා නම් උන අපේ අරමුණ තමයි හරි අපි ඉලක්කගත කරන පාරිභෝගිකයින් පිරිස කවුද? හරි. එතන අපි වයස් පරතරයක් බලනවද කියලා බලන්න පුළුවන්. ඒත් එක්කම අපි කොෆි එකට දෙන මිල පරාසය කොහොමද? තීරණය කරන්න නම් පරීක්ෂණයක් කළ යුතුද නැද්ද? කළ යුතුයි. හරි. ඒ කියන්නේ අපි අනිකුත් වෙළඳ කොෆි ෂොප් වලට සාපේක්ෂව අපේ මිල ගණන් කොහොමද තීරණය කරන්නේ කියලා බලන්න වෙනවා. ඒකම වඩාත්ම සුදුසු ස්ථානය මොකක්ද? කොෆි ෂොප් එක ස්ටාර්ට් කරන්න හොඳම තැන මොකක්ද කියලා අපිට බලන්න සිද්ධ වෙනවා. ඒකම තරඟකරුවෝ කොච්චර ප්‍රමාණයක් ඉන්නවද? ඒ තරඟකරුවන්ගේ තියෙන ස්ට්‍රෙන්ත් මොනවාද? වීක්නසස් මොනවාද? මෙන්න මේ දේවල් පිළිබඳව අපිට අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා. හරි. දැන් පළවෙනි පියවරේදී අපි අරමුණ පිහිටව ගත්තා. ඊළඟට අපි කරන්න ඕන අපේ පරීක්ෂණ සැලසුම සංවර්ධනය කරන්න ඕන. කොහොමද අපි පරීක්ෂණ සැලසුමක් ගොඩනගා ගන්නේ? ඒ සම්බන්ධව කතා කරලා පුතේ පරීක්ෂණ වර්ග තුනක් පිළිබඳව අපි කතා කරනවා. හරි. මුලින්ම අපි කතා කරනවා exploratory research කියනවා ගවේෂණාත්මක පරීක්ෂණ. හරි. මේ වචන කොලොම් ෆැමිලියර් වෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හරි මෙතනදී අපි කරන්නේ ඇත්තටම මූලිකව අපිට ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම තමයි සිද්ධ කරන්නේ. හරි. ඒ සඳහා භාවිතා කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ඔයගොල්ලෝ මේ පික්චර් එකේ පේනවා. අපිට කරන්න පුළුවන් සර්වේ එකක් දෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් ඉන්ටර්විව් එකක් අපි පවත්වලා ප්‍රශ්න සම්මුඛ සාකච්ඡාවක් කරහා අපිට තොරතුරු ලබා ගන්න පුළුවන්. හරි ඊළඟට අපි බලාපොරොත්තු වෙන කණ්ඩායමක් ඉන්නවා නම් ඒ කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරලා අපිට තොරතුරු ගන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව නිරීක්ෂණ කටයුතු සිදු කරන්න පුළුවන්. ඔබ්සර්ව් කරනවා. හරි ලිටරචර් අපිට පහුගිය රිසර්ච් වලින් තොරතුරු ගන්න පුළුවන්. පහුගිය පවත්වලා තියෙන පරීක්ෂණ තුලින් තොරතුරු ලබා ගැනීම හැකියාවක් තියෙනවා. හරි තමතරව සිද්ධි අධ්‍යයනයකදී මෙන්න මේ වගේ විවිධ ක්‍රම අපිට මේ ගවේෂණාත්මක පරීක්ෂණයකට භාවිතා කරන්න හැකියාවක් තියෙනවා.
හරි. අපිට පුළුවන් සාකච්ඡාවන් පවත්වන්න. හරි. ඒක විධිමත් සාකච්ඡා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවිධිමත් සාකච්ඡා වෙන්න පුළුවන්. අපිට ලැබෙන දත්තයන් අපි විශ්ලේෂණය කරනවා වෙන්න පුළුවන්. හරි. දැන් අපි කොෆි ෂොප් එකක් ගැන උදාහරණයක් කතා කරන්නේ මෙතනදී. හරි. දැන් නම් දීලා තියෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 8 දෙනෙකුත් 10 දෙනෙක්. 8ත් 10ත් අතර සිසුන් කීප දෙනෙක් එකතු වෙලා කොෆි ෂොප් එකක් පිළිබඳව අවිධිමත් සාකච්ඡාවක් පවත්වනවා. ඇත්තට මේ සාකච්ඡාව වෙන්න පුළුවන් යම් අවස්ථාවක වෙළඳ සැලක ආරම්භය වෙන්නේ නේද? ඒතර මේ පරීක්ෂණය අහන ප්‍රශ්න කීපයක් වෙනවා. questions තියෙනවා. දැන් ඔයගොල්ලෝ පරීක්ෂණයක් පවත්වනවා නම් හරි සිද්ධ කරන්නේ මේ වගේ ප්‍රශ්න කීපයක් දීලා ඒකට පිළිතුරු ලබාගෙන ඒක ඇනලයිස් කරලා බලනවා වැඩිපුර ප්‍රමාණයක් එමෙති මොන වගේ දෙයකද බලන්න මම පළවෙනි ප්‍රශ්නේ විදියට ඔයගොල්ලන්ට ඔබ කොපමණ වාරයක් සතියකට කෝපි බොනවද අපි කීප දෙනෙක් හමු වෙලා අහනවා කොච්චර වාරයක් සතියකට කෝපි බොනවද බොන්නේම නැහැ කිව්වොත් කොළඹ නගරේ ඉන්න අය අපි කොෆි ෂොප් එකක් ස්ටාර්ට් කරලා වැඩක් තියෙනවද නෑ නේද? එහෙම නැත්නම් හිතන්න අපි සතියකට එකපාරයි කොෆි බොන්නේ කියලා කියනවා නම් ඒ පරීක්ෂණයේ වැඩිම ප්‍රතිඵල පෙන්වන්නේ එහෙමනම් ඒත් අපි කොෆි ෂොප් එකක් ස්ටාර්ට් කරලා වැඩද නෑ. හරි සතියකට 3 පාරක් ගන්න. පොඩි සැලකිය යුතු මට්ටමක් තියෙනව නේද? ඒ විදිහට අපි බලනවා කොච්චර වාර ප්‍රමාණයක් කොෆි බොනවද. ඊළඟට කොෆි ෂොප් එකක කොච්චර වෙලාවක් ගත කරනවද? දැන් ඇත්තටම අපි කොෆි ෂොප් එකකට යන්නේ කොෆි එකක් බොන්න විතරක් නෙමෙයි. නේද අපිට අපේ පොඩක් ලෙෂර්ලි අපේ ටයිම් එක එතන ගත කරන්නනේ අපි එහෙම යන්නේ කොෆි ෂොප් එකකට වගේ. හරි. එතකොට මෙතන සැලකලා බලනවා අපි කොෆි ෂොප් එකක අපි කොච්චර වෙලාවක් රැඳී ඉන්නවා. හරි. ඒකම කැමති කොෆි වර්ගය මොකක්ද? මෙන්න මේ දේවල් පිළිබඳව අපි ප්‍රශ්න කිහිපයක් දීලා හරි අපි හිතන්නකෝ අපි මිනිස්සු 50කට මේ questions දෙනවා කියලා. හරි. ඊළඟ ඒ දත්ත ටික එකතු කරලා බලනකොට වැඩි ප්‍රමාණයක් පෙන්눔 කරලා තියෙන්නේ සතියකට 3 පාරක් කොෆි බොනවා. අපි ඉන්නේ පැය 2යි. නැත්නම් පැයයි. අන්න ඒ අනුව අපි තීරණය කරනවා අපේ වෙළඳපොළ පිළිබඳව තීරණවලට එළඹෙන්න පුළුවන් අලෙවිකරුවන් විදිහට. හරි. පරීක්ෂණ වර්ගයක් තමයි අපිට මේ ගවේෂණාත්මක පරීක්ෂණ කියලා කතා කරන්නේ. හරි. ඊට අමතරව විස්තරාත්මක පරීක්ෂණ පවත්වන්න පුළුවන්. descriptive research කියලා අපි හඳුන්වනවා. මෙතනදී අපි කතා කරන්න පුතේ what it is කියලා. මොකක්ද ඒ සහ how to use it කොහොමද ඒක භාවිතා කරන්නේ කියන එක. වෙළඳපොළ පිළිබඳව අපිට තොරතුරු ලබාගෙන ඒක විස්තර කිරීමක් සිදු කරනවා. මේ විස්තරාත්මක පරීක්ෂණ සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. හරි. ඊට සමීක්ෂණ පවත්වන්න පුළුවන්. ඒ වගේම නිරීක්ෂණය කරන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව සිද්ධි අධ්‍යයනයන් case studies තියෙන්න පුළුවන්. හරි. සර්වේ එකක් කරනවා කියලා කියන්නේ අපි question කීපයක් ප්‍රශ්න කීපයක් දීලා ඒක ෆිල් කරලා අපිට ගන්න පුළුවන්. ඔබ්සර්වේෂන් එකක් කරනවා කියන අපි දැන් හිතන්නකෝ වෙළඳ ආයතනය නිෂ්පාදන ආයතනයක් කියලා. නිෂ්පාදන ආයතනයට අපි ගිහිල්ලා අපි බලනවා හරි සේවකයින් කොහොමද වැඩ කරන්නේ. අපි කොෆි ෂොප් එකේ එක්සැම්පල් එකම කතා කරොත් අපි වෙනත් කොෆි ෂොප් එකකට යනවා. හරි අපේ කොෆි ෂොප් එක ස්ටාර්ට් කරන්න කලින් අපි යනවා වෙනත් තියෙන කොෆි ෂොප් වලට. ඉතින් අපි බලනවා කොහොමද කස්ටමර්ස්ලා කී දෙනෙක් ඉන්නවා. කොච්චර වෙලාවක් එක කස්ටමර් කෙනෙක් කොෆි ෂොප් එකේ රැඳෙනවද? හරි. ඒගොල්ලෝගේ වැඩිම ප්‍රෙෆරන්සස් තියෙන්නේ මොනවටද? හරි. ඒගොල්ලෝ හිතෙන්ට ආවම එන්ගේජ් වෙන්න කැමති ඇක්ටිවිටීස් මොනවද? මේ වගේ දේවල් අපිට නිරීක්ෂණය කළාම බලන්න පුළුවන්. ඉතින් අපි කොෆි ෂොප් එක තුනකට ගිහිල්ලා නිරීක්ෂණය කරලා බලනවා. එහෙමත් නැත්නම් කේස් ස්ටඩීස් ගන්න පුළුවන්. කලින් තියෙන සිද්ධියක් බලලා නිගමනයකට එළඹෙන්න හැකියාවක් හරි දැන් මේ සමීක්ෂණයකට උදාහරණයක් මම ඔයගොල්ලන්ට දීලා තියෙනවා. අපි දැන් කොළඹනේ කොෆි ෂොප් එක ස්ටාර්ට් කරනතර බම්බලපිටිය, කෝලිපිටිය, නුගේගොඩ ප්‍රදේශවල අපි 500ක් වගේ පිරිසක් එකතු කරගෙන ව්‍යුහගත ප්‍රශ්නාවලියක් දෙනවා. මොන දැන් මෙතනින් අපි කරන්නේ මොකද්ද? සමීක්ෂණයක් තමයි පවත්වන්නේ. හරි? සමීක්ෂණයක් පවත්වන තොරතුරු අපි ලබා ගන්නවා. හරි. එතනදී අපි අහනවා වයස කොහොමද? හරි මාසිකව ලැබෙන ආදායම කොහොමද? සතියකට කොච්චර කොෆි ප්‍රමාණයක් මිලදී ගන්නවද? මෙන්න මේ වගේ නැත්තම් කොච්චර දවසකට සැරයක්ද කොෆි ෂොප් එකකට එන්නේ? කොෆි ෂොප් එකකට රැඳෙන කාලය කොච්චරද?
හරි ෆැමිලි එකත් එක්ක දෙන්න කැමති එහෙම නැත්නම් තනියෙන් යන්න කැමතිද මෙන්න මේ වගේ ප්‍රශ්න කීපයක් අපිට පුළුවන් අපේ ක්වෙස්චන් එකට ඇඩ් කරගන්න. හරි. එහෙම වුණොත් අපිට නිවැරදි තොරතුරු ලබා ගන්න පුළුවන් අපේ පාරිභෝගිකයන් සම්බන්ධ. හරි. ඊට අමතරව තවත් අපි පවත්වන රිසර්ච් වර්ගයක් තමයි හේතු සම්බන්ධ පරීක්ෂණ. casual research කියලා අපි හඳුන්වනවා. හරි. ඒතර හේතු සහ ප්‍රතිඵල සම්බන්ධතාවයන් තමයි මෙතන තහවුරු කරන්නේ. හරි. මෙතන අපි හේතුව මොකක්ද ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා බලනවා. හරි. ඒතර පරීක්ෂණ පවත්වන්න පුළුවන් වෙළඳපොළ පරීක්ෂණ පවත්වන්න පුළුවන්. හරි. මෙන්න මේ වගේ දේවල් හරහා අපිට බලන්න පුළුවන් අපේ වෙළඳපොළ පිළිබඳ තීරණයකට එළඹෙන්න. හරි. අපි බලනවා මුගේ කොට ශාඛාවක් තියෙනවා. හරි වට්ටම් දුන්නොත් එහෙම කොච්චර ප්‍රමාණයක් අලවිය වර්ධනය වෙනවද මේ වගේ තොරතුරු. හරි උන්ද අපි පියවර දෙකක් කතා කරා. හරි පළවෙනි පියවරේදී අපි ගැටලු අඳුනගත්තා. ඒ කියන්නේ අරමුණ ස්ථාපනය කරගත්තා. දෙවෙනි පියවරේදී අපි අපේ පරීක්ෂණ සැලසුම සංවර්ධනය කරා. හරි ඊළඟට පුතේ අපි කරන්න ඕන අපිට අවශ්‍ය වෙන දත්ත එකතු කරගන්න ඕන. හරි මොන වගේ දත්තද අපිට අවශ්‍ය වෙන්නේ දත්ත අපි එකතු කරන්න. මෙතනදී අපිට පුළුවන් හරි විවිධාකාරයේ දත්තයන් එකතු කරගන්න මුලින්ම මම සඳහන් කරලා තියෙන්නේ ප්‍රාථමික දත්ත. හරි ප්‍රයිමරි ඩේටා කියලා අපි හඳුන්වනවා. එතන මේ පරීක්ෂණ කටයුතු සඳහා අපි අලුතෙන් එකතු කරන දත්ත තමයි ප්‍රයිමරි ඩේටා විදියට හඳුන්වන්නේ. ඔයගොල්ලන්ට මේ ප්‍රයිමරි ඩේටා ප්‍රාථමික තොරතුරු එකතු කරන්නේ කොහොමද? සර්වේ එකකට නම් සමීක්ෂණයක් නම් පවත්තා. හරි මේක පුතේ ව්‍යාපාරයක් පවත්වන කෙනෙක් වගේම ඕනම දැන් ආයතනයක උනත් අපි මේක පවත්වනවා. සාමාන්‍ය ගුරුවරයෙක් ඉන්නවා කියනකො දැන් අද අපි සෙෂන් එකට මේ විදිහට ජොයින් වෙලා හරි පාසල් තුනත් මේ විදිහේ විවිධ සමීක්ෂණ පවත්වන වේලාවල් තියෙනවා. හරි එහෙම කරන්නේ අවසාන නිගමනයකට එළඹෙන්න. හරි ඔයගොල්ලන්ට කරන්න පුළුවන් මූණට මූණ අමු වෙලා තියෙන ප්‍රශ්න අපිට අහන්න පුළුවන් සමීක්ෂණයක් පවත්වන්න පුළුවන්. එහෙම නැත්නම් දුරකථනයක් කරහා සමීක්ෂණ කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට ওই දුරකථන සමාගම් වලින් විශේෂයෙන් කරනවා දුරකථන සමීක්ෂණ ඉන්ෂුරන්ස් කම්පැනිස් වලින් වගේ කරනවා. හරි දුරකථන සමීක්ෂණ පවත්වනවා. ඔන්ලයින් අපිට සමීක්ෂණ පවත්වනවා. ඇත්තටම දැන් අපි වැඩියෙන්ම වර්තමානයේ භාවිතා කරන ක්‍රමය තමයි මේ Google Forms. හරි Google form එකක් අපි share කරනවා WhatsApp through වෙන්න පුළුවන් email through වෙන්න පුළුවන්. හරි එහෙම share කරා මේ link එකෙන් අපිට පුළුවන් වෙනවා මොකද අපිට අවශ්‍ය වෙන data ටික collect කරගන්න analyze කරන්නත් ලේසි අපිට data enter කරන්න ඉන්නේ. ඇත්තට මේකේ තියෙන වාසිය දැන් අපි ගිහින් question එකක් දීලා අතින් ලියලා hard copy එකක් ගත්තොත් එහෙම අපිට සිද්ධ වෙනවා ඒව නැවත පරිගණකගත කරන්න. නමුත් Google form එකක් through අපි ගත්තොත් අපිට data sheet එක ගන්න පුළුවන්කමක් තියෙනවා. හරි උදාහරණයක් අපි සඳහන් කරලා තියෙනවා අබාංශ ආයතනයේ මගින් Facebook ගිණුම් හරහා අලුත් වායු සමීකරණ හරි මාදලියක් පිළිබඳව අදහස් එකතු කරන. ඒකට මෙන්න මේ වගේ දේවල් වලට අපි කියන්නේ සමීක්ෂණයක් කියලා අපි හඳුන්වනවා. හරි ඊළඟට ඊට අමතරව අපිට කරන්න පුළුවන් දෙයක් තමයි නිරීක්ෂණ කටයුතු. ඔබ්සර්වේෂන් කරන්න පුළුවන්. හරි සුපිරි වෙළඳසැල් වල මිලදී ගැනීම අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊට අමතරව වෙබ් අඩවි වල තියෙන පරිශීලක හැසිරීම අපිට නිරීක්ෂණය කරන්න හැකියාවක් තියෙනවා. හරි ඒ කියන්නේ අපි ඒ ආයතන වලට ගිහින් තමයි තොරතුරු එකතු කරන්නේ. කීල් සුපර් වගේ ආයතනයකට ගිහින් අපි බලනවා ඉලවලු කොච්චර ගන්න ඉලවලු ගන්න කොච්චර ප්‍රමාණ වලින් මිලදී ගන්නවද කොච්චර කාල පරාසයක් ගන්නවද මෙන්න මේ වගේ දේවල් නිරීක්ෂණය කරලා බලන්න පුළුවන්. මොකද නැත්නම් තවත් අපිට දත් එකතු කරන්න පුළුවන් ක්‍රමයක් තමයි සමීක්ෂණ කණ්ඩායම් භාවිතා කරන්න පුළුවන්. හරි. ඔයගොල්ලෝ දැකලා තියෙනවද? කණ්ඩායමක් විදිහට එකතු කරලා සාකච්ඡාවන් පවත්වන අවස්ථාවල. හරි. දැන් උදාහරණයක් විදිහට මම සඳහන් කරලා තියෙනවා. හරි අලුතෙන් අපි බිස්කට් වර්ගයක් අඳුන්වලා දෙන්න යනවා නම් පාසල් ළමුන් කීප දෙනෙක් කරන් සාකච්ඡා කරලා බලන මොන වගේ රස තියෙන බිස්කට්ස් වලද ඔයගොල්ලෝ කැමති කියලා. හරි මේ වගේ ફોකස් ගෲප් එකත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. ඊට අමතරව අපි කතා කරන දත්ත වර්ගයක් තමයි ද්විතීයික දත්ත කියලා කියන්නේ. ප්‍රාථමික දත්ත තියෙනවා අපිට ද්විතීයික දත්ත තියෙනවා. ඒතර ද්විතීයික දත්ත කියලා අදහස් කරන්නේ හරි අපේ පරීක්ෂණ කටයුතු වලට අදාළව ඍජුවම එකතු කරන දත්ත නෙවෙයි වෙනත් අරමුණකට එකතු කරලා මේ වෙනකොටත් තියෙන දත්තයක්.
හරි. කියන්නේ අපිම එකතු කරන ගන්න தත්ත්වයන් නෙමෙයි මේ අරමුණ වෙනුවෙන් වෙනත් දෙයකට එකතු කරපු තොරතුරු අපිට භාවිතා කරන්න පුළුවන්. හරි කොහොමද අපි මේ තොරතුරු එකතු කරගන්නේ? ඔයාට පුළුවන් අභ්‍යන්තරව පවතින තොරතුරු එකතු කර ගන්නත් පුළුවන් බාහිර වශයෙන් පවතින තොරතුරු එකතු කර ගන්නත් පුළුවන්. හරි. අභ්‍යන්තරව අවශ්‍ය වෙන තොරතුරු එකතු කරගන්න නම් අපිට විකුණුම් වාර්තාවන් භාවිතා කරන්න පුළුවන්. පාරිභෝගික දත්ත භාවිතා කරන්න පුළුවන්. හරි. ඒ වගේම කලින් තියෙන මූල්‍ය වාර්තාවන් භාවිතා කරන්න පුළුවන්. මෙන්න මේ ක්‍රම හරහා අපිට මොකද්ද සිද්ධ කරන්න පුළුවන්? අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන වෙනදපළ පිළිබඳ. දැන් මේ තොරතුරු අපිම එකතු කරාද නැහැ. හරි? වෙනත් අරමුණකට භාවිතා කරපු තොරතුරු තමයි අපි භාවිතා කරන්නේ. හරි. ඊට අමතරව බාහිර මූලාශ්‍ර වලින් තොරතුරු එකතු කරන්න පුළුවන්. කොහොමද අපි බාහිර මූලාශ්‍ර වලින් තොරතුරු එකතු කරන්නේ? දැන් හිතන්නකෝ ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ පවත්වන සංගණන නේද? ඒ වගේම අපිට ගන්න පුළුවන්. අපි හිතන්න අද දැන් බිස්කට් වර්ගයක් අඳුන්වලා දෙන්නේ කියලා පාසල් ළමුන්ට. පාසල් ළමුන් කී දෙනෙක් ඉන්නේ? වයස 18ත් හරි 34ත් අතර ජනගහනය කොච්චරද? එහෙම නැත්නම් ඊට වඩා වැඩි වයස්ගත ජනගහනය වයස 60ට වඩා වැඩි ජනගහනය කොපමණ ප්‍රමාණයක්ද? මෙන්න මේ වගේ තොරතුරු අපිට වැදගත් වෙනවානේ. දැන් අපි අලුතෙන් හිතන්නේ වැඩිහිටියන් සඳහාම වෙන කිරි වර්ගයක් අඳුන්වලා දෙන්න. හරි. පිටිකිරි වර්ග. එතකොට අපි දැනගෙන ඉන්න ඕන අපි මේ වගේ නිෂ්පාදනයක් වෙළඳපළට අඳුන්වලා දුන්නාම මිලදී ගන්න ප්‍රමාණවත් පාරිභෝගිකයින් පිරිසක් ඉන්නවා. නේද? දැන් අපි හිතන්න අඩු වයස්ගත ප්‍රමාණයක් නම් ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙන්නේ තේරුමක් තියනවාද අපි මේ වගේ අඳුන්වලා දීලා නැහැ. ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. හරි ඊට අමතරව අපිට භාවිතා කරන්න පුළුවන් බාහිර මූලාශ්‍ර වලින් මහ බැංකු වාර්ෂික වාර්තාවන්. එතරම් අපි භාවිතා කරන මහ බැංකු වාර්තාවන් ව්‍යාපාරික පීඩන ගණිතය ඕගොල්ලොත් භාවිතා කරනවා වෙන්න පුළුවන්. හරි ඊට අමතරව ලංකාවේ වෙළඳ මණ්ඩලයේ තියෙන තොරතුරු භාවිතා කරන්න පුළුවන්. හරි පුවත්පත්වල සංගරා ලිපි වල තියෙන තොරතුරු භාවිතා කරන්න පුළුවන්. හරි මෙන්න මේ තොරතුරු භාවිතා කරලා අපිට ව්‍යාපාරය සම්බන්ධයෙන් තීරණ ගන්න හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට හිතන්න අපි ලංකාවේ දැන් භාවිතා කරන ජංගම දුරකථන විවිධ ක්‍රම තියෙනවානේ. හරි මේ භාවිතය පිළිබඳ අවබෝධයක් අපිට ලබා ගන්න ඕන නම් කොච්චර ප්‍රමාණයක් භාවිතා කරනවද? රාත්‍රී කාලයකද වැඩියෙන්ම දුරකථනේ භාවිතා කරන්නේ? එහෙම නැත්නම් දහවල් කාලේද වයස මොන ප්‍රමාණවල ඉන්න දරුවෝද වැඩිපුර මිනිසුන්ද භාවිතා කරන්නේ මෙන්න මේ වගේ දේවල් අවබෝධ කරගන්න ඕනේ නම් අපිට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් දත්ත භාවිතා කරන්න පුළුවන්. හරි ඒ සම්බන්ධව අපිට පරීක්ෂණයක් පවත්වනවා කියන එක ඇත්තටම කරන්න අමාරු දෙයක් නේ. ඒ නිසා අපි වෙනත් දත්ත භාවිතා කරනවා. ඒක තමයි ද්විතීයික දත්තයන් කියලා හඳුන්වන්නේ. එතකොට අපි භාවිතා කරනවා ප්‍රාථමික දත්ත සහ ද්විතීයික දත්ත කියන මෙන්න මේ දත්ත දෙවර්ගයෙන්. හරි ප්‍රයිමරි ඩේටා එකතු කරන්නේ රියල් ටයිම්. ඒ කියන්නේ මේ අපේ පරීක්ෂණය පවත්වන මොහොතේ තමයි අපි ප්‍රයිමරි ඩේටා කලෙක්ට් කරන්නේ. නමුත් සෙකන්ඩරි ඩේටා එකතු කරන්නේ කොහොමද? අතීතයේ එකතු කරපු තොරතුරු අපි භාවිතා කිරීමක් තමයි සිද්ධ කරන්නේ. හරි ඊළඟට අපි ප්‍රොසෙස් එක ගත්තොත් එහෙම ප්‍රයිමරි ඩේටා එකතු කරනවා කියන එක සංකීර්ණයි ටිකක්. කරන්න අමාරු කාර්යයක් වෙනවා. නමුත් සෙකන්ඩ් ඩේටා එකතු කිරීම කියන එක පහසුයි. හරි. ප්‍රයිමරි ඩේටා එකතු කරන්න ප්‍රාථමික දත්තයන් අපි එකතු කරන්නේ කොහොමද? දැන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ. කතා කරා ක්‍රම කීපයක්. අපිට සර්වේ එකක් තියන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් අත්දැකීමක් භාවිතා කරන්න පුළුවන්. හරි. ඒ නිරීක්ෂණ කටයුතු සිදු කරන්න පුළුවන්. ඒ වගේ විවිධ ක්‍රම හරහා අපිට ප්‍රාථමික දත්තයන් භාවිතා කරන්න පුළුවන්. සෙකන්ඩරි ඩේටා ද්විතීයික දත්ත භාවිතා කරනවා නම් හරි සෙකන්ඩරි ඩේටා එකතු කරන්නේ අපි වෙබ්සයිට්ස් වලින් එහෙම නැත්නම් පොත් වලින් සංග්‍රහ වලින් පුවත්පත් වලින් ලිපි මගින් අපිට පුළුවන් සෙකන්ඩරි ඩේටා එකතු කරගන්න. හරි අපිට ප්‍රාථමික තොරතුරු එකතු කරගන්න ඕනි නම් ඒ සඳහා දරුවෝ අපිට සිද්ධ වෙනවා වැඩි කාලයක් ගත කරන්න. වැඩි කාලයක් ගත කරන්න සිද්ධ වෙනවා. නමුත් සෙකන්ඩරි ඩේටා වලට අපිට යන කාලය අඩු වෙනවා. හරි ප්‍රාථමික තොරතුරු එකතු කරන්න අපිට වැඩි වියදමක් දරන්න සිද්ධ වෙනවා. හරි ද්විතීයික තොරතුරු එකතු කරගන්න ඕනේ නම් ඒක අපිට අඩු වියදමකින් කරගන්න පුළුවන්. හරි එතකොට මෙන්න මේ වගේ විවිධ වෙනස්කම් අපිට ප්‍රාථමික දත්තවල සහ ද්විතීයික දත්තවල දකින්න පුළුවන්. දැන් අපි පියවර කීපයක් කතා කරා. පළමු පියවරේදී අපි මොකද්ද කරේ? අල විතරන පරීක්ෂණයක් පවත්වන්න
ගැටලුව හඳුනාගත්තා. එහෙම නැත්නම් අරමුණ නිර්වචනය කර ගැනීමක් සිද්ධ කරනවා. හරි. ඊළඟ පියවරේදී පුතේ අපි පරීක්ෂණ සැලසුම සංවර්ධනය කරගත්තා. හරි. ඊළඟට දත්ත එකතු කිරීම. හරි. තොරතුරු එකතු කිරීමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එකතු කරන දත්ත වර්ග හඳුනාගත්තා. ප්‍රාථමික දත්තයන් සහ ද්විතීයික දත්තයන් විදිහට. හරි. දත්ත එකතු කරන් පසුව අපේ ස්ටෙප් එක වෙන්නේ දත්ත විශ්ලේෂණය කිරීම. හරි අපි ලබා ගන්න දත්ත විශ්ලේෂණය කරන්න ඕන. අපි ලබා ගන්නවා ප්‍රමාණාත්මක තොරතුරු සහ ගුණාත්මක තොරතුරු. කොළඹ වගේ රිසර්ච් එකක් පවත්වනකොට ඔයාලට ලබා ගන්න පුළුවන්, ඒ කියන්නේ සංඛ්‍යාමය වශයෙන් ලබා ගන්න පුළුවන් තොරතුරුත් තියෙනවා, ගුණාත්මක වශයෙන් ලබා ගන්න පුළුවන් තොරතුරුත් තියෙනවා. හරි. ප්‍රමාණාත්මකයි කියන්නේ සංඛ්‍යා දත්ත. එතකොට මෙන්න මේ සංඛ්‍යා දත්ත අපිට විවිධ සංඛ්‍යානමය ක්‍රම භාවිතා කරලා විශ්ලේෂණය කරන්න පුළුවන්. හරි. ඒ ගණන් කරන විවිධ ක්‍රම තියෙනවා. ස්ටැටිස්ටික් වල ඔයාලගේ ඩිප්ලෝමා එකේ තියෙනවා වෙන්න පුළුවන් ස්ටැට් කියන සබ්ජෙක්ට් එක සමහර විට. මේ මොනවද ඔයාලට පුළුවන්කමක් තියෙනවා මොකක් කරන්නද? අපි ගණන් කරනවා සාමාන්‍ය මධ්‍ය මීන් මීඩියන් මෝඩ් කියන වර්ඩ්ස් අහලා ඇති ඔයගොල්ලෝ. හරි. ඒ සාමාන්‍ය ඊළඟට මධ්‍ය මේ වගේ දේවල් තීරණය කරන සංඛ්‍යාමය දත්ත විශ්ලේෂණය කරනවා. ඊට අමතරව විවිධ සාධක අතර තියෙන සහසම්බන්ධය බලනවා. සහසම්බන්ධය බලන්නේ මෙහෙමයි. මිල හිතන්නකෝ අපි මිල පරාසයන් දෙකක් විල මේ මිල පරාසයන් දෙක තුල ඉල්ලුම වෙනස් වෙන්නේ කොහොමද? හරි. ඒත් එක්කම ක්වොලිටි එකත් එක්කම අපි බලනවා හරි පැකේජින් එක වැඩි කරලා වෙනස් කරලා. මෙන්න මේ වගේ දේවල් වල අලෙවිකරණයේ දැන් අපි ගත්තාම අලෙවි ප්‍රමාණය භාණ්ඩ අලෙවි වෙන ප්‍රමාණය සහ ඇසුරුමත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා. අනේ වගේ සහ සම්බන්ධතාවයන් විශ්ලේෂණය කරලා බලන්න පුළුවන්. මෙන්න මේ ක්‍රම වලට අපි කියන්නේ ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමයන් විදියට. හරි. ඊට අමතරව ගුණත්වය පිළිබඳව නම් අපිට විශ්ලේෂණය කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා අපිට පවත්වන්න සිද්ධ වෙන පරීක්ෂණ වර්ගයක් තියෙනවා. අපි ඒක ක්වොලිටේටිව් රිසර්ච් කියලාත් හඳුන්වනවා. ගුණාත්මක සිද්ධියක් දෙයනය. මේ සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් ක්‍රමය තමයි සම්මුඛ සාකච්ඡාවන් පවත්වන්න පුළුවන්. හරි. සම්මුඛ සාකච්ඡාවන් පවත්වන්න පුළුවන්. උදාහරණ කීපයක් මම සඳහන් කරලා තියෙනවා. අපි සමාජිකයන් 300කකින් හරි 180ක් ජංගම දුරකථන මගින් මිලදී ගැනීම කරන්න කැමති. කියන ඔන්ලයින් දුරකථනය හරහා මිලදී ගන්න කැමති ප්‍රමාණය අපි 300ක් ගත්තොත් ඒකේ 180ක්ම කැමති දුරකථනය හරහා මිලදී ගැනීම සිද්ධ කරන්න. එතකොට මේක පර්සන්ටේජ් එකක් විදිහට ප්‍රතිශතයක් විදිහට 160ක ප්‍රමාණයක් වෙනවා. එහෙනම් දැන් අපිට තීරණය කරන්න ඕනේ අපි ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් හරි දුරකථන පහසුකම් මගින් මිලදී ගැනීමේ අවස්ථාවන් සලසලා දෙනවද නැද්ද කියලා අපිට තීරණය කරන්න වෙනවා. හරි. ඊළඟට පුතේ වයස් කාණ්ඩය ගත්තොත් එහෙම 18ත් 35ත් අතර 85ක් ඔන්ලයින් මිලදී ගැනීම වලට කැමති. එන්න දැන් එහෙනම් තවත් තීරණයකට එන්න පුළුවන් අපිට මොකක්ද? තරුණ වයසේ ඉන්න පුද්ගලයන් සඳහා අපි නිර්මාණය කරන නිෂ්පාදනයක් නම් අපි හදන්නේ අපි ඒක වැඩිපුරම විකුණන්න නැත්නම් අලෙවි කරන්න උත්සාහ කරන්නේ ඔන්ලයින්. හරි. දැන් කොස්මටික් අයිටම්ස් ඒ කියන්නේ හිතන්න ක්‍රීම් වර්ග, හෙයාර් ඔයිල් එකක් හරි ඒ වගේ මොන හරි කොස්මටික් අයිටම්ස් මොන හරි ඒ වගේ දෙයක් නම් අලෙවි කරන්න. එහෙම නැත්නම් ඇඳුම් හරි මේ වගේ දේවල් වැඩිපුර මිලදී ගන්න තරුණ පිරිසනේ. ඒතර ඒගොල්ලොන්ට අපි මොන හරි අලෙවි කරන්න බලාපොරොත්තු වෙනවා නම් වඩාත්ම සුදුසු ක්‍රමය තමයි ඔන්ලයින්. ඒ අපි මේ පවත්වලා තියෙන පරීක්ෂණය තමයි. උදාහරණයක් මම මේ සාකච්ඡා කරන්නේ ඇත්තම තත්ත්වය නෙමෙයි. හරි ඊළඟට වයස 45ට වඩා වැඩි වයස් කාණ්ඩයේ ඉන්නවා නම් 70ක් වගේ පිරිසක් වෙළඳ ස්ථානයකම ගිහින් මිලදී ගන්න. අපි තේරුම් ගන්න ඕනේ මේ පිරිසට අවශ්‍ය වෙන භාණ්ඩ වෙළඳ සැලවලට ගිහින් මිලදී ගන්න අවස්ථාවක් දෙන්න ඕනේ. නේද? දැන් අපි මේ අවසාන විශ්ලේෂණයට එනම මොකද්ද? තරුණ පිරිස ඉලක්ක කරගත්ත නිෂ්පාදන වලට තමයි අපි ඔන්ලයින් මිලදී ගැනීමේ ක්‍රම හඳුන්වලා දිය යුත්තේ කියන නිගමනයට අපිට එළඹෙන්න පුළුවන්කමක් තියෙනවා. නේද? ඒක කරන්නේ කොහොමද? දත්ත විශ්ලේෂණය හරහා. හරි. පරීක්ෂණ වාර්තාවන් අපි ඉදිරිපත් කිරීම.
පරීක්ෂණ වාර්තාවන් ඉදිරිපත් කිරීම. හරි. අවසානයේදී අපි කරන්නේ අපි මේ නිගමනයකට එළඹෙනවනේ මෙන්න මේකෙන් අපි වාර්තාවක් සකස් කරගන්න. හරි. සාරාංශයක් හදනවා අපි මොකද්ද ෆයිනලි හොයාගත්තේ. හරි. ඊට පස්සේ අපේ අරමුණ මොනවාද පිටවගෙන තිබ්බ ඒ සඳහා අපි ගත්ත තොරතුරු ගත්ත පසුබිම කොහොමද? හරි. දත් එකතු කරන්න භාවිතා කරපු ක්‍රමවේදයන් මොනවද? ඊපස්සේ අපි හොයාගත්ත දේ මොකද්ද? ප්‍රතිඵලය මොකක්ද? සහ අපේ නිගමනය ඉස්සරහට මෙහෙම කරොත් මේ විදිහ වෙනස් වීම වෙන්න පුළුවන් කියලා යෝජනාවන් අපිට දෙන්න පුළුවන්. හරි ඒත් එක්කම මේ පරීක්ෂණ සඳහා භාවිතා කරන ප්‍රශ්න වගේ දේවල් අපිට ඒ වාර්තාවට අමුණුම් කරන්න හැකියාවක් තියෙනවා. හරි දැන් ඔන්න අපි පියවර 5ක් කතා කරා වෙළඳපොළ පරීක්ෂණයක් පවත්වන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ පියවර 5 සම්පූර්ණ කරොත් පුළුවන්කමක් තියෙනවා මොකක් කරන්ද වෙළඳපොළ පරීක්ෂණයක් පවත්වන්න. හරි. ගැටලුව අඳුනගත්ත පරීක්ෂණ සැලසුම අපි සංවර්ධනය කරගත්තා. ඒත් එක්කම දත්තයන් අදාළ වෙන දත්ත එකතු කරගෙන ඉන්න සිද්ධ කරනවා. හරි. දත්ත විශ්ලේෂණය අපිට අවශ්‍ය වෙන දත්තයන් අපි විශ්ලේෂණය කරනවා. හරි. පරීක්ෂණ වාර්තාවන් සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම කියන කාර්යයන් මෙතනින් තමයි අපේ පියවර අවසන් වෙන්නේ. හරි. දැන් ඔයගොල්ලන්ටත් හිතෙන්නේ නැද්ද ඔයාගේ ව්‍යාපාරයට පොඩි පරීක්ෂණයක් කරලා බැලුවොත් හොඳයි කියලා? වෙළඳපොළ පිළිබඳ අදහසක් ගන්න. කරොත් අපිට ඇත්තටම සැබෑ තත්ත්වය පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන්. මේ පරීක්ෂණ ගැන කතා කරද්දී පුතේ තවත් කතා කරන මාතෘකාවක් තමයි අලෙවිකරන මිනුම් කියලා අදහස් කරන්නේ. හරි මේ අලෙවිකරන මිනුම් අපි භාවිතා කරන්නේ අලෙවිකරන කාර්ය සාධනයේ මනින්න සහ අගය කරන්න තමයි භාවිතා කරන්නේ. ඒතකොට විකුණු මිනුම් කීපයක් තියෙනවා. හරි විකුණු කීපයක් අපි භාවිතා කරනවා. ඉතින් එකක් තමයි විකුණු වර්ධන අනුපාතය. ඔයාගේ ව්‍යාපාරේ කොච්චර ප්‍රමාණයකින් විකුණු වර්ධනය වෙලා තියෙනවද? මේක බලන්න පුළුවන් අපිට සතියකට සාපේක්ෂව හරි එහෙම නැත්නම් මාසයකට සාපේක්ෂව වර්ෂයකට සාපේක්ෂව අපිට විකුණු ප්‍රමාණයේ වර්ධනයන් බලන්න පුළුවන්. හරි අපි වර්ෂයකට සාපේක්ෂව නම් බලන්නේ පසුගිය වර්ෂයේ තිබ්බ විකුණුම් එක සංසන්දනය කරලා හරි මේ වසරේ තියෙන විකුණුම් වල වර්ධනයක් තියෙනවද නැද්ද කියලා. හරි උදාහරණයකට දැන් හිතන්න අපි 2024 වර්ෂයේ අපිට විකුණුම් තිබ්බේ රුපියල් මිලියන 50ක. නමුත් 2025ට වෙනකොට ඒක වැඩි වෙලා තියෙනවා රුපියල් මිලියන 65 දක්වා. කොච්චර ප්‍රමාණයක වර්ධනයක් පෙන්වුම් කරලා තියෙනවද? ඒතකොට මිලියන 15ක වර්ධනයක් තියෙනවනේ නේද? මෙන්න මේක 100ට අපි ප්‍රතිශතයක් විදිහට කරලා ගත්තොත් වර්ධන අනුපාතය 130ක්. එහෙනම් අපේ අලවිය වර්ධනය වෙලාද නැද්ද කියලා අවබෝධ කරගන්න අපිට පුළුවන් විකුණුම් වර්ධන අනුපාතයන් භාවිතා කරන්න. ඒතර දැන් හිතන්න ඔයා පවත්වාගෙන යන්නේ කොෆි ෂොප් එකක් කියලා. ඒකේ data තියෙනවා නම් ඔයාලට සිස්ටම් එකක ඔයා බලනවා පසුගිය වර්ෂයේ තිබුණ විකුණුම් එක මේ වර්ෂයේ විකුණුම් ප්‍රමාණය වර්ධනය වෙලා තියෙනවද නැද්ද? වර්ධනය වෙලා තියෙනවා නම් විකුණුම් ප්‍රමාණය වලට තීරණය කරන්න පුළුවන් අපි තවත් මේ කොෆි ෂොප් එක එක්ස්පෑන්ඩ් කරනවා. හරි මේකෙම ශාඛාවක් වෙනත් තැනක ආරම්භ කරනවා. ඊට අමතරව වෙනත් විවිධ වර්ගයේ නිෂ්පාදන අඳුනලා දෙනවා. ඒ වගේ තීරණයකට එළඹෙන්න හැකියාවක් තියෙනවා. වෙළඳපොළ කොටස මාකට් ෂෙයා. හරි අපි වෙළඳපොළ කොටස කියලා අදහස් කරනවා අපේ වෙළඳපොළෙන් අපේ ප්‍රමාණයේ ව්‍යාපාරයේ සතුව තියෙන කොටස කොච්චරද කියන එක මේ අනුව අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙළඳපොළ මාකටිං ස්ට්‍රැටජි සම්මත ගන්න ඔයාලට මේක භාවිතා කරන්න පුළුවන් මම මෙතන දීලා තියෙන දුරකථන වෙළඳපොළේ පවතින තත්ත්වය දැන් මේක උදාහරණයක් විදිහට ගන්න මේක exact percentage එකක් නෙවෙයි හරි dialog 45% 45ක් 100ට තියෙනවා මොබිටෙල් වල 25ක් තියෙනවා හච්චක 18ක් සහ යාටෙල් වල 12. හරි මේ විදිහට මේ අපිට තියෙන විවිධ දත්තයන් භාවිතා කරන්න පුළුවන් තීරණවලට එළඹෙන්න. පාරිභෝගිකයින් මිනුම් විදිහට භාවිතා කරන්න. අපිට මේ විකුණුම් පිළිබඳව අපි ගත්ත මිනුම්නේ විකුණුම් වර්ධන අනුපාතය සහ වෙනද
වෙළඳපොළ කොටස කියන එක. ඊට අමතරව පාරිභෝගිකයින්ගේ සයිඩ් එකකින් ගත්තොත් එහෙම අපිට පාරිභෝගික මිනුම් භාවිතා කරන්න පුළුවන්. හරි කස්ටමර් ඇක්විසිෂන් කොස්ට් එක. අපිට පාරිභෝගිකයෙක් අත්පත් කරගන්න බලනකොට පාරිභෝගිකයෙක්ට භාණ්ඩයක් මිලදී ගැනීමේදී දරන්න සිද්ධ වෙන වියදම බලනවා නම් මාසික අපිට අලෙවි කරන වියදම තියෙනවා මෙතන. හරි 120ක්. ඒත් නව පාරිභෝගිකයින් අපිට ඉන්නවා 5000. මෙතනින් අපි බලනවා එක පාරිභෝගිකයෙක් සඳහා අපිට ඌ අත්පත් කරගන්න කොච්චර වියදමක් දරන්න වෙලා තියෙනවද? රුපියල් 400ක් දරන්න වෙලා තියෙනවා. වාගේ ව්‍යාපාරයේත් එහෙම බලන්න පුළුවන්. ඔයා අලෙවි කරන කටයුතු වලට කොච්චර ප්‍රමාණයක් වියදම් කරනවද? ඒ වෙනුවෙන් ඔයාලට ව්‍යාපාරයට අලුතෙන් එකතු වෙලා තියෙනවා සතුව ඉන්න පාරිභෝගිකයින් ප්‍රමාණය කොපමණද? ඒ අනුව ගණන් කරලා ඔයාලට බලන්න පුළුවන් පාරිභෝගිකයෙක් ඔයාගේ ව්‍යාපාරයට අත්පත් කරගන්න කොච්චර පිරිවැයක් දරන්න සිද්ධ වෙලා තියෙනවද කියලා. හරි මේ පරීක්ෂණ හරහා මොකද්ද අපි සිද්ධ කරන්නේ? එතකොට අපි දරන වියදම වැඩි නම් ඒක පාරිභෝගිකයෙක්ව අත්පත් කරගන්න අපි දරන වියදම වැඩි නම් අපි මොකද කරන්න ඕනේ? වියදම අඩු කරන්න ඕනේ නේ. එහෙම නැත්නම් අපි අඩුවෙන් නම් වියදම් දරලා තියෙන්නේ. අපේ වියදම වැඩි කළ පාරිභෝගිකයින් ප්‍රමාණය වර්ධනය කරගන්න පුළුවන්. හරි. ඉතින් මේ පාරිභෝගික ජීවිත කාල වටිනාකම අපි කියන cost of life time value. මේකත් අපි භාවිතා කරනවා අපේ වෙළඳපොළ පිළිබඳ පරීක්ෂණ පවත්වන්න. හරි. කාගිල්ස් ෆුඩ් සිටි අපි උදාහරණයක් විදිහට ගත්තොත් පාරිභෝගිකයෙක් සාමාන්‍ය මිලදී ගන්නවා රුපියල් 3000ක විතර ප්‍රමාණයක්. මාසිකව 4 පාරක් આવොත් එහෙම. ඒතර වසරකට අපි හරි 48ක් පාර ඇවිත් තියෙනවා මේ කාගිල්ස් ෆුඩ් සිටියට සාමාන්‍ය පාරිභෝගිකයින් වසරේ 5ක් රැඳෙනවා නම් හරි 7,20,000ක් අපේ ඒතකොට කස්ටමර්ගේ පාරිභෝගික ජීවිත කාල වටිනාකම කියලා අපි හදලා බලනවා. හරි මේ විදිහට මේ කැල් කරන්නේ ඇයි? අපිට විවිධ තීරණවලට එළවෙන්න භාවිතා කරන්න පුළුවන් මේ පරීක්ෂණ ක්‍රම. හරි. තවත් අපි ගණනය කරන එක අනුපාතයක් තමයි පුතේ පාරිභෝගිකයින් රඳවා තබා ගැනීමේ අනුපාතය. දැන් අපි මේ කතා කරන දේවල් සමහර විට ඔයාගේ අවබෝධයට ග්‍රහණය කරගන්න තරම අමාරු පොයින්ට්ස් වෙන්න පුළුවන්. නමුත් පුතේ දැන් ඔයගොල්ලෝ ඩිප්ලෝමා එකක් නේ හදාරන්නේ නේද? එතනදී ඔයාලට ලැබිය යුතු දැනුම් ප්‍රමාණයක් තියෙනවා. ඒ වෙනුවෙන් තමයි මේ දේවල් අපි ඔයාගේ සිලබස් එකට ඇඩ් කරලා තියෙන්නේ. ඒ නිසා සහ කරන්න ඔයා ප්‍රායෝගිකව වගේ මේක ප්‍රායෝගික උදාහරණත් එක්ක අවබෝධ කරගන්නේ කොහොමද කියලා. හරි? දැන් පාරිභෝගිකයෙක් අපේ ව්‍යාපාරේ රඳව ගන්න අපි දරන අනුපාතය වියදම කොච්චරද? අපිට සිද්ධ වෙනවා දැන් මේ උදාහරණයට අනුව පාරිභෝගිකයින් හරි රඳවා ගැනීමේදී අපිට අවසානයේ 90%ක තමයි රඳවා තබා ගැනීමේ අනුපාතය තියෙන්නේ. ඒකට මේ අනුව අපි තීරණය කරන්න ඕන අපි ඊළඟ පියවර මොකක්ද සිද්ධ විය යුත්තේ. හරි. අමතරව දැන් අපි මේකේ උදාහරණ කීපයක් කතා කරා මේ අලෙවි කරන මිනුම් සම්බන්ධයෙන් කතා කරාම විකුණුම් මිනුම් හරි පාරිභෝගික මිනුම් ඊට අමතරව අලෙවි කරන ප්‍රචාරණ මිනුම් අපිට අලෙවි කරන කටයුතු පවත්වාගෙන යද්දී සිද්ධ වෙනවා ප්‍රචාරණ කටයුතු වලට යෙදෙන්න නේ ප්‍රචාරණ කටයුතු වලදී භාවිතා කරන අනුපාතයන් කීපයක් තියෙනවා කවුරු හරි කෙනෙක් accounting එහෙම ඉගෙනගෙන තියෙන කෙනෙක් ඉන්නවනම් ඔයගොල්ලෝ දන්නවද ආයෝජන ප්‍රතිලාභය අපි දෝපු මුදලට අනුව අපිට ලැබෙන හරි ආයෝජනය කොහොමද කියලා අපි ගණනය කරනවා. අලෙවි කරන වියදම රුපියල් මිලියන 10යි. අමතරව අපිට ඒ වෙනුවෙන් ලැබිලා තියෙන විකුණුම් ආදායම මිලියන 35යි. එතකොට අපිට මේකේ ලැබිලා තියෙනවා ROI එක 250ක් සීල්. කියන්නේ අපි ආයෝජනයේ අලෙවි කරන සඳහා දරපු වියදම වගේ හරි කොච්චර ප්‍රමාණයකින් විකුණුම් වර්ධනය වෙලා තියෙනවද කියන එක තමයි පෙන්වුම් කරන්නේ. ඊට අමතරව අපි වෙබ් අඩවි වලට ඇවිල්ලා අපේ තුරුතුරු සර්ච් කරන ප්‍රසන්ටේජ් එක අපිට ගන්න පුළුවන්. හරි ඒ අනුවත් අපි එහෙනම් තීරණය කරන අපේ ප්‍රචාරණ ක්‍රම මොනවද? වෙනද අපේ වෙබ්සයිට්ස් වල ඩිස්ප්ලේ කරන්න ඕනේ මොන වගේ තොරතුරුද කියලා අපිට තීරණය කරන්න පුළුවන්. පරිවර්තන අනුපාතය හරි පාරිභෝගිකයෙක් අපේ වෙබ් අඩවි වලට ඇවිල්ලා ඒකේ තියෙන දේවල් බලලා හරි කොච්චර ප්‍රමාණයක් වෙනස් වීමේ හැකියාවක් තියෙනවද කියන එක තමයි පරිවර්තන අනුපාතය මෙතන තියෙනවද? හරි ඒ අනුවත් අපිට තීරණවලට එළවෙන්න පුළුවන්. මේව මම ඉතාලම සරලව කතා කරගෙන යන්නේ පුතේ ඔයගොල්ලන්ට ඩීප්ලි කතා කරන්න කියද්දි ඩිප්ලෝමා ලෙවල් එකේ මේක ඔයාලට අවබෝධ කරගන්න අපහසු වෙන නිසා සන්නාම මෙන්න ක්‍රම තියෙනවා බ්‍රෑන්ඩ් මෙට්‍රික්ස්. හරි අපේ සන්නාමය පිළිබඳව තියෙන දැනුවත්භාවය බලන්න අපිට පුළුවන්
පරීක්ෂණ ක්‍රම පවත්වන්න සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා මංච පිළිබඳව දන්නා පාරිභෝගිකයින් 100ට අවබෝධයක් වෙනවා 95ක ප්‍රමාණයක්. බැලිබන් කියන බිස්කට් නාමය පිළිබඳව 93ක දැනුවත්භාවය තියෙනවා. හරි. CBL products පිළිබඳව එතකොට 88ක දැනුවත්භාවයක් වෙනවා. අන්න එහෙනම් අපිට ඒ අනුව අවබෝධ කරගන්න පුළුවන් මේක දැන් අපි ගන්නේ මේ ප්‍රොඩක්ට් එකට කොච්චර හරි ප්‍රසිද්ධියක් තියෙනවද කියලා අවබෝධ කරගන්න. සන්නාම රැඳවුම් percentage එක. හරි අපේ සන්නාමයේම අඛණ්ඩව මිලදී ගන්නවද නැද්ද කියලා අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඊට අමතරව ශුද්ධ ප්‍රවර්ධන ලකුණු අපි මේ හරි ප්‍රොමෝටර් ස්කෝර් කියලා කියනවා. මේ දේවල් ගොඩාක් ඔයගොල්ලෝ අවබෝධ කරගන්න ඕනේ නැහැ. නමුත් දැනගත යුතු දේ මේ අවසානයේදී අපි උත්සාහ කරන්නේ මොකක්ද? අපිට වෙළඳපොළ තුල රැඳීම අනුගමනය කළ යුතු උපාය මාර්ග මොනවද කියන එක තීරණය කරන්න අපිට භාවිතා කරන්න පුළුවන්. අර කතා කරපු මිනුම් දඬුවලම තවත් එක ක්‍රමයක් තමයි ඩිජිටල් මෙට්‍රික්ස් කියලා අපි අදහස් කරන්නේ. හරි. ඩිජිටල් මෙට්‍රික්ස් මේකෙදි භාවිතා කරන සමාජ මාධ්‍ය කොච්චර දුරට සමාජ මාධ්‍ය භාවිතා කරනවද? හරි. දැන් අපි ඔයාගේ ආයතනය කියලා හිතන්නකෝ දැන් උඹලට තියෙනවද Facebook account එකක් ඔයාගේ business තියන අය ඉන්නවද අපි දැන් ඉන්නවා ඔයගොල්ලන්ට business accounts තියෙනවද Facebook එකේ chat එකට දාන්න බලන්න එහෙම තියෙනවා නම් ඔයාලට ඉන්න අනුගාමිකයන් ප්‍රමාණය කොච්චරද කියලා message එකක් දාන්න chat එකට ඔයගොල්ලෝ මින් පිළිතුරක් එනකන් අපි බලමු. ඔයගොල්ලෝ එහෙම ඔයාලගේ බිස්නස් පේජ් එකට කොච්චර අනුගාමිකයන් ප්‍රමාණයක් ඉන්නවද කියන දේ අනුව එයාට අවබෝධයක් ගන්න පුළුවන් නේද? ඔයාගේ ව්‍යාපාරයේ තියෙන මොන මට්ටමකද සාර්ථකද අසාර්ථකද නේද? නිෂ්පාදන වලින් ලැබෙන මොන වගේ නිෂ්පාදනයකටද කැමති? ඒ වගේ දේවල් තීරණය කරන්න පුළුවන්. වෙබ් අඩවි නැරඹීමකට අපේ වෙබ් අඩවි අපිට වෙබ්සයිට් එකක් තියෙනවා නම් කොච්චර ප්‍රමාණයක් අපේ වෙබ්සයිට් එකට ඇවිත් තියෙනවද? හරි ඒ වගේ දේවල් සම්බන්ධව අවබෝධයක් ගත්තාම අපිට භාවිතා කරන්න පුළුවන් මේ තොරතුරු අපේ ප්‍රචාරණ කඩවලට පාරිභෝගිකයන් සතුටු කිරීමේ මට්ටම ගත්තොත් අපි පරීක්ෂණයක් කරලා බලනවා. හරි පාරිභෝගිකයන් ඉන්න ඉතාලම සතුටු මට්ටමකද අසතුටුද එහෙම නැත්නම් සාමාන්‍ය ඇවරේජ් එකකද ඉන්නේ කියලා අපිට කැල් කරලා බලන්න පුළුවන්. හරි මේව බලපුවම අපිට තේරුම් ගන්න පුළුවන් පාරිභෝගිකයන් අසතුටු නම් අපි මොකද කරන්න ඕනේ? සතුටු කරන්න අපේ අලෙවිකරණ කටයුතු දියුණු කරන්න ඕනේ. හරි. මෙන්න මේ මිනුම් අපිට භාවිතා කරන්න පුළුවන් පුතේ. හරි ප්‍රායෝගිකව. දැන් ඔයා හිතන්නේ අලුතෙන් ඔයා ශ්‍රණික ආහාර අලෙවිකරණ විලඳසලක් ආරම්භ කරනවා රසබොජුන් කියලා කොහෙද කොළඹ. හරි. ඔන්න එතකොට ඊට අමතරව දැන් මේ ෆුඩ්ස් තියෙනවා ෆාස්ට් ෆුඩ් තියෙනවානේ KFC තියෙනවා මැක්ඩොනල්ඩ් තියෙනවා නේද බර්ගර් කින් තියෙනවා මේ වගේ ආයතන කීපයක් තියෙනවා. මේ ආයතනත් එක්ක මොකද සිද්ධ වෙන්නේ මේ අපි අලුතෙන් ආරම්භ කරන රසබොජුන් කියන පිළිඳ සල්ජාලයට සිද්ධ වෙනවා නේද තරඟ කරන්න. හරි ඒ සඳහා භාවිතා කරන්න පුළුවන් සැලසුමක් අපි වෙන ගොඩනගන්නයි යන්නේ. කොහොමද ගොඩනගන්නේ? මුලින්ම අපි වෙළඳපොළ පරීක්ෂණයක් පවත්වමු. හරි ලංකාවේ වෙළඳපොළෙන් කොච්චර ප්‍රමාණයක් ෆාස්ට් ෆුඩ් ආහාරයට ගන්නවද? බිලියන 15ක් කිලෝ. වර්ධන අනුපාතය 12%යි. ඒතකොට ඉලක්ක කොටස වෙනවා වසර 3කින් 5%ක් ලබා ගැනීම. මිලියන 750ක් ලබා ගැනීම කියන ඉලක්කය අපිට තියෙනවා. ඉතින් පාරිභෝගික මිනුම් විදිහට අපිට භාවිතා කරන්න පුළුවන්. හරි පාරිභෝගිකයින් 500ට වඩා අඩුවෙන් තමයි CAC අපි තියාගන්නේ. කස්ටමර් ලයිෆ් වැලියු එක ගත්තොත් එහෙම 50000ක් වසර 5ක් ඇතුළත ලබා ගැනීම.
ප්‍රචාරණ මිනුම් මිලක් විදියට අපි පිළිටව ගන්නවා සන්නාමය පිළිබඳ දැනුවත්භාවය මාස 6ක් ඇතුළත 140කින් වැඩි වෙන්නේ. අපේ තියෙන Facebook account YouTube මේ වගේ social media වල 105ක්වත් පාරිභෝගිකයන් පිරිසක් නියැලෙන්නේ කියලා අපි ගණනය කරනවා. දැන් මේ විවිධ මිනුම් භාවිතා කරනවා අපි. හරි අවසානයේදී දැන් මොන මේ සාරාංශයක් නව සැලැස්මට අනුව අපිට ගන්න පුළුවන්. හරි නව පාරිභෝගිකයන් ඉලක්කය අපිට ඉන්නවා 1000ක්. ඇත්තටම අපිට තියෙන්නේ 1200යි ඇවිල්ලා. එහෙනම් අපේ තත්ත්වය හොඳද නැද්ද? හොඳයි. හරි. අපි කස්ටමර්ස්ලාගේ වෙළඳපොලේ කොටස අපි භාවිතා කරනවා 101ක් බලාපොරොත්තු වෙනවා 0.8යි තියෙන්නේ තව වැඩි වෙන්න ඕනේ. හරි සන්නාමය පිළිබඳ දැනුවත්භාවය 140ක් අපි බලාපොරොත්තු වෙනවා. ඒත් අපිට 45ක්ම වෙවිත් වෙනවා. එහෙනම් මේ තත්ත්වය හොඳයි නේ. මේ අපි අසතුටුදායක තත්ත්වයන් සම්බන්ධව වෙනස් කිරීමේ ක්‍රියාමාර්ගවලට පුතේ යන්න ඕනේ. හරි. ඒතර අපි මේ පරීක්ෂණයක් පවත්වනවා නම් ඔයාලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා විවිධ අභියෝග. දැන් ඔයාලට ඇත්තටම හිතන්නකෝ මම කියන මාකට් රිසර්ච් එකක් කරන්න කියලා. කරන්න පුළුවන්ද? අමාරුයි නේද? කෙනෙක්ට කරන්න අපි කියු පමණින් කරන්න අමාරුයි. ඒකට මේ සම්බන්ධව අපිට විවිධ අභියෝග කීපයක් තියෙනවා. අපි ලබා ගන්න දත්ත හරි නිවැරදිද නැද්ද කියලා පිළිබඳ ප්‍රශ්නයක් අපිට තියෙනවා. වැරදි තොරතුරු මත තීරණයකට එළඹුණොත් එහෙම මොකද වෙන්නේ? අපි වෙළඳපොලේ අසාර්ථක වෙනව නේද? දැන් පාරිභෝගිකයන් ඇත්තටම හැම වෙලාවෙම හරිම තොරතුරු ලබා දෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. හරි. එහෙම විවෘත වෙන්න මේක සැලකිල්ලෙන් අපි දැන් හිතන්නකෝ ප්‍රශ්නාවලියක් ගිහින් කියලා වාගේ ව්‍යාපාරය සම්බන්ධව ඒක කස්ටමර් කෙනෙක් පිළි කරන්න කැමති ටයිම් එක අරගෙන නැහැ. ඒගොල්ලෝ ඉන්නේ ඇවිල්ලා යාළුවට තියෙන අවශ්‍යතාවය ඉටු කරගෙන යනවා. ඇඳුම් විකුණන ෂොප් එකක් කරනවා කියලා හිතන්න. හරි වාගේ ෂොප් එකට යා ඉන්නේ යාට අවශ්‍ය වෙන ඇඳුම් අරන් යන මිසක් අපි දෙන ප්‍රශ්න පිළි කරලා දෙන්නද නැහැ නේ. අමාරුයි අපිට දත්ත එකතු කිරීම කියන දේ කරන්නත් අමාරුයි. ඒ ලැබෙන දත්ත නිවැරදිද නැද්ද කියලා තහවුරු කරගන්නත් අමාරුයි. ඒතර වැරදි තොරතුරු මත අපි තීරණයකට එළඹුණොත් අපේ ව්‍යාපාරය මොකද වෙන්නේ? අසාර්ථක වෙනවා. හරි දත්තවල නිවැරදිභාවය පිළිබඳ අපිට ගැටලුවක් තියෙනවා. ඒ වගේම තමයි අපිට හරි විදිහේ ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන තරම් පාරිභෝගිකයන් කැමති නැහැ ඇත්තටම. ඒ පරීක්ෂණ වලට මුහුණ දෙන්න, ඒවට අවශ්‍ය වෙන පිළිතුරු ලබා දෙන්න කැමති වෙන්නේ නැහැ. ඒ වගේ ගැටලුවකටත් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හරි. දැන් අපි ගත්තොත් එහෙම අපිට මොකක් හරි පරීක්ෂණයක් පවත්වන්න ඕනේ නම් ඇත්තටම විශේෂයෙන්ම වෙළඳපොළ පරීක්ෂණ කියන දේ පිළිබඳ අවබෝධයක් නැත්නම් අපේ නාගරික වෙන්නත් පුළුවන් ග්‍රාමීය වෙන්නත් පුළුවන් විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල පිරිස් මේ වගේ පිළිතුරු වලට උත්තර දෙන්නවත් Google form එකක් fill කරන්නවත් කැමති වෙනවද නැහැ. ඒ සඳහා අපිට කාලයක් යනවා වියදමක් කරන්න වෙනවා. වෙළඳපොළ පරීක්ෂණයක් පවත්වනවා නම් අපිට වැඩි වියදමක් දරන්න වෙනවා. එතකොට අපි ඒකනේ ගොඩක් ආයතනවල රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලට වෙනම කොටසක් වෙන් කරලා තියෙන අය වලින්. හරි. නම් ඔයත් දැනගන්න ඔයාගේ අවබෝධ කරගන්න ඔයාගේ ව්‍යාපාරයේ පරීක්ෂණ කටයුතු සිදු කරන්න ඕනේ. ඒ සඳහා මුදල් වලින් කොටසක් වෙන් කරන්න ඕනේ. ඊළඟදී තමයි අපි දැන් මේ පරීක්ෂණයක් කරලා තොරතුරු එකතු කරලා නේද? ඒවා විශ්ලේෂණය කරලා ගන්නකොට අපිට මොකද වෙන්නේ කාලයක් ගත වෙන්නේ. ඒකට මේ පාරිභෝගිකයින් ඒ අපි තොරතුරු එකතු කරන වෙලාවේ තිබුණු කැමැත්ත නෙමෙයි වෙන්න පුළුවන්. අපි ඇනලයිස් කරලා ඔක්කොම කරලා තොරතුරු භාවිතා කරන වෙලාවේදී තියෙන්නේ. පාරිභෝගිකයන්ගේ රුචි අරුචිකම් වෙනස් වෙන්න පුළුවන් නේද? කඩිනමින් වෙනස් වෙන්න පුළුවන්. ඒක න තත්ත්වයන් රටේ තියෙන ආර්ථික තත්ත්වයක් එක්ක ඊට අමතරව පාරිසරික තත්ත්වයන් එක්ක සෞඛ්‍යමය තත්ත්වයන් එක්ක ඇති වෙනවා වෙන්න පුළුවන්. හරි. ඊට අමතරව තවත් තියෙන අභියෝග තියෙන පුළුවන් මේ පරීක්ෂණ කටයුතු කරද්දී භාෂාමය බාධාවන් තියෙනවා. මොකද විවිධ භාෂාවන් කතා කරන මිනිස්සු ඉන්නවා. සංස්කෘතිමය වශයෙන් බාධාවන් තියෙන්න පුළුවන්. හරි ප්‍රාදේශීය විදිහට ගත්තොත් විවිධ ප්‍රශ්න තියෙන්න පුළුවන්. තාක්ෂණික සීමාවන් තියෙන්න පුළුවන්. මේ හැම දෙයක් එක්කම මොකද වෙන්නේ අපිට මේ පරීක්ෂණ පැවැත්වීම කියන එක අපහසු වෙනවා. හරි. මම ඔයගොල්ලන්ට පොඩි ඇක්ටිවිටි එකක් දෙනවා. මේ ඇක්ටිවිටි එක දැන් කරන්න. මොන අපිට තියෙන ගැටලුව තමයි හරි අපි ආරම්භ කරන්න යනවා ගාල්ල නගරේ කොෆි ෂොප් එකක්. හරි. ඒකට අපි මුලින්ම දැන් කරන්න ඕනේ දත් එකතු කරන එක තමයි අපේ ගැටලුව අඳුනගත්තා. හරි. ඔයා බලාපොරොත්තු වෙන අරමුණු පහක් මට කියන්න. අපි ගාල්ල නගරේ අලුතෙන් කොෆි ෂොප් එකක් විවෘත කරන්න සැලසුම් කරනවා නම් ඔබේ පරීක්ෂණ අරමුණු පහක් ක්ලියර්. මොන වගේ අරමුණුද තියෙන්නේ? මේක හෝම්වර්ක් විදිහට කරන්නත් පුළුවන් ඔයගොල්ලන්ට ටයිම් එක අරගෙන. හරි?
හරි. දැන් අපි අද කතා කරේ පුතේ අලෙවිකරණ පරීක්ෂණයක් කියන්නේ මොකක්ද? අලෙවිකරණ පරීක්ෂණයක තියෙන පියවර මොනවද? ඒ සඳහා භාවිතා කරන මිනුම් ක්‍රම මොනවද කියලා තමයි අපි කතා කරේ. හරි. ඕගොල්ලන්ට මේ ඇත්තටම මේ ලෙක්චරකින් ගත යුතු දේ තමයි ඔයා වෙළඳපොළ සම්බන්ධයෙන් යම් තීරණයකට එළඹෙනවා නම් හරි. ඔයා ඒක ඔයාගේ පවතින අවබෝධය අනුව තීරණයකට එළඹෙනවට වඩා සිදු කළ යුත්තේ මොකක්ද? වෙළඳපොලේ තියෙන තොරතුරු එකතු කරලා ඔයාගේ දැනුම් මට්ටමට අනුව ව්‍යාපාරය පිළිබඳ විශ්ලේෂණයක් කරලා තමයි අපි ව්‍යාපාරයක් ආරම්භ කළ යුත්තේ සහ පවත්වාගෙන ආයුත්තේ. හරි. ඉතින් ඊට අපිට මේ විදිහට පරීක්ෂණ කටයුතු වල නියැලෙන්න සිද්ධ වෙනවා සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න. මේ නැති වුණොත් අපි මොකද වෙන්නේ? අසාර්ථක වෙනවා. දැන් හිතන්න ඔයා ටියුෂන් ක්ලාස් එකක් කරනවා කියලා ඉන්ස්ටිටියුට් එකක් කරනවා කියලා හිතන්නකෝ. හරි. ඉන්ස්ටිටියුට් එකක් කරගෙන යන කෙනෙක් නම් ඔයා හරි අනෙක් ගුරුවරු සම්බන්ධව ඔයා අවබෝධයක් ගන්නෙ නැත්නම් ඒ ක්ලාසස් වල අය කරන ක්ලාස් ෆී එක පිළිබඳ තොරතුරු එකතු කරගන්න නැත්නම් මාධ්‍යයන් මොන ඉංග්‍රීසි මීඩියම් තියනවා වෙන්න පුළුවන් ක්ලාසස් ඉන්න මීඩියම් වෙන ප්ලේ ක්ලාසස් වල තියෙන හරි ලැන්ග්වේජස් මීඩියම් පිළිබඳ අවබෝධයක් නැත්නම් තමතරව විනත් පවත්වන පන්ති පිළිබඳ අවබෝධයක් වට නැත්නම් ගුරුවරුන්ගේ තියෙන ක්වොලිෆිකේෂන් පිළිබඳ අවබෝධයක් නැත්නම් ඔයාලට පුළුවන් ද ඔයාගේ ඉන්ස්ටිටියුට් එක සාර්ථකව පවත්වාගෙන යන්න අමාරුයි. අපි මොකද කරන්න ඕනේ? වෙළඳපොළ පිළිබඳව තොරතුරු අපි එකතු කරගෙන තමයි මේ පරීක්ෂණ කටයුතු හරි අපේ වෙළඳපොළ කටයුතු සිදු කරන්න ඕනේ. ඒකද අපිට මේ පරීක්ෂණ පවත්වන්න සිද්ධ වෙන්නේ. දැන් ඔයගොල්ලෝ හොඳට අවබෝධ කරගන්න පුතේ ඔයාලට ව්‍යාපාරයක් ආරම්භ කරන්න අවශ්‍ය නම් එහෙමත් නැත්නම් ඔයා ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා නම් හරි මෙන්න මේ වෙළඳපොළ පරීක්ෂණ කටයුතු කියන එක ඉතාම වැදගත් වෙනවා අපේ අලෙවි කරන කටයුතු වලට. හරි අලෙවි කරුවන් විදිහට අපි උත්තරම උත්සාහ කරන්නේ අපේ භාණ්ඩය හෝ සේවාව වැඩිපුර අලෙවි කර ගන්නනේ නේද? ඒ සඳහා අපිට සිද්ධ වෙනවා මොකක් සිද්ධ කරන්නද වෙළඳපොළ පරීක්ෂණ සිද්ධ කරන්න. හරි ඒ අවබෝධය තමයි ඔයාලද මේ දේශනාවෙන් ගත යුතු වෙන්නේ. හරි මම හිතනවා ඔයගොල්ලන්ට අපි කතා කරපු දේ පැහැදිලි ඇති කියලා ගැටලු තියෙනවා නම් පුතේ ඔයගොල්ලන්ට chat එකට දාන්න පුළුවන්. අපි පොඩි වෙලාවක් දෙන්නම්. ගැටලුවක් තියෙනවා නම් chat එකට දෙන්නකෝ. මේ අපි දැන් ක්ලාස් එකේ ඉන්නවද කවුරු හරි කෙනෙක් මේ වෙනකොට එන්න මාකටිං රිසර්ච් එකක් තමන්ගේ ව්‍යාපාරය සම්බන්ධව කරපු කෙනෙක් දරුවෙක් ඉන්නවද? නේද? හරි. ගැටලුවක් නැහැ. නමුත් මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ දැන් මෙතනින් එහාට හරි තමන්ගේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා නම් හෝ ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් හොඳේ ඔයාලට පුළුවන් මේ විදිහට අලෙවි කරන පරීක්ෂණ කටයුත්තක නිල්ල ඒක මෙහෙමයි සාමාන්‍යයෙන් මේ තියෙන පියවර කොහොම අනුගමනය කරලා ඔයගොල්ලන්ට අලෙවි කරන පරීක්ෂණයක් කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔයාලට පුළුවන් කස්ටමර්ස්ලාත් එක්ක කතා කරලා බලන්නනේ. ඔයාගේ ව්‍යාපාරයට එන කස්ටමර්ට ඔයාලට කතා කරලා බලන්න පුළුවන් මොන කෙනෙක් ගැටල මොනවද වෙනස් වෙන්න ඕනේ දැන් මොනවාද නේද? ඒ වගේ දේවල් කතා කරලා තොරතුරු එකතු කරගත්තොත් ඔයාලට පුළුවන් සාර්ථකව ඔයාගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න.
හරි ඒ නිසා නිතරම උත්සාහ කරන්න අලුතෙන් දෙයක් ඔයාගේ ව්‍යාපාරයට එකතු කරගන්න. හරි එහෙම එකතු කරගන්න නම් ඔයාට සිද්ධ වෙනවා අර අපි කතා කරා වගේ වෙනකොට තොරතුරු පද්ධතීන් වගේ දේවල් වලින් ඔයාට උදව් උපකාර ගන්න වෙනවා නව තාක්ෂණයත් එක්ක අලෙවි කරන පරීක්ෂණ කටයුතු සිද්ධ කරන්න සිද්ධ වෙනවා. හරි අලුතින් හිතන්න ඕනේ. ඒ හිතන්නත් මොනවා වුණේද ඔයාට තොරතුරු ඕනේ නේද? ඒ තොරතුරු ලබා ගන්න නම් අපිට පරීක්ෂණ කටයුතු වල නිරෙන්න සිද්ධ වෙනවා පුතේ. හරි. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට ඒ අවබෝධය අද ලැබෙන්න ඇති කියලා ගැටලුවක් අද අපේ දරුවන්ට නැති නිසා අපිට පුළුවන් එහෙම වුණොත් අදට අපේ දේශනය අවසන් කරන්න. අද දේශනයට සහභාගී වුණු සියලු දෙනාටම ස්තුතියි. සුබ දවසක්.